ඔයාලට මම කිව්වා අර අත්මත ස්ට්‍රින්ග් එකක් ගන්න. ස්ට්‍රින්ග් එකක් ගද්දී A කියලා අරගෙන A කියලා අරගෙන මේක අපි 10ක් දුන්නා නම් අපේ නම දානවනේ. නම දාලා මොකක් හරි දාලා එහෙම ටයිප් කරලා ගන්න හරිද? මේකෙත් ගන්න එහෙමයි. හැබැයි මේකේ ගන්නකොට ඔයාලා දැන් මෙතන A කියලා ගත්තනේ. හරිද? A කියලා අරගෙන ඒකේ කොටු වරහන් දෙකක් එන්න ඕනේ. හරිද? ඒක මොකද තියාගන්න. කොටු වරහන් දෙකක් එන්න ඕනේ. A හරි මොකක් හරි ගන්න එක. අර A කියලා ගන්න. කොටු වරහන් දෙකක් එන්න ඕනේ. නේද? අර A කියන එක. හරිද? එතකොට මේක මේ අර A කියන කීවර්ඩ් එක නෙමෙයි. කීවර්ඩ් එක කියලා ගන්න මොනවද කරන්නේ? අපි ගමු x කියලා. හරිද? හරිද? එතකොට ඔයාලා කීවර්ඩ් එකක් නෙමෙයි අර කියන්නේ මම හිත පටන් ගන්න නමක් ඔයාලා කැමති එකක් දාලා කොටු වරහන් දෙකක් දාන්න. හරිද? දාලා ඔයාලට ගන්න සංඛ්‍යාවක් තියෙනවනේ. හිතන්න ඔයාලට ගන්න ඕනේ 10ක් විතර. මම ඉතින් ගන්න දැන් 5ක් විතර. පහක් ගන්නවා 5ක් කියලා දාන්න. ගන්න සංඛ්‍යාව. හරිද? සමානයි කියලා දාලා ඔයාලට පුළුවන් සංග්‍රහ වරහන් දෙකක් ඇතුලේ ඔයාලට එනේවා දාන්න තියෙනවා. ඔයාලට සංඛ්‍යා 5යි අපි දාන්න. 5නේ මෙතන ඩිෆයින් කරේ. 5ක් දාපින්ද 5යි දාන්න පුළුවන්. හරිද? 10ක් දැම්මොත් 10 දාන්න පුළුවන්. හරි පිට අඩු වුණා කියලා ප්‍රශ්නයක් එන්නේ නැහැ. දැන් ඔයාලා මෙතන 5ක් දාලා මෙතන 5ක් පහේ ඉලක්කම දැම්ම කියලා දන්න මෙතන. හරිද? 5ක් දාලා ඔයාලා මෙතන 5ක් වෙනවනේ මම දාම අපි. අනිත් යන්න විදිහම. 1 2 3 4 5ක් වෙනවා. ඔයාලා දැන් 5ක් දාලා දෙකක් දැම්ම කියලා අවුලක් වෙන්නේ නැහැ. හැබැයි දැන් ඔයාලා 5ක් දාලා 7ක් විතර දාන්න කිව්වොත් එහෙනම් බැහැ ඉඩ නැහැ නේ මේක හදලා නැහැ. එහෙම දාන්න බෑ. හැම වෙලේම අර වැඩි කරාගෙන මෙතන 100ක් කියලා දැම්ම කියලා අවුල නැහැ. හැම මේක ඉඩ ගන්න ප්‍රමාණය විතරයි. හරිද? වෙන මොකුත් වෙන්නේ නැහැ. අඩුවෙන් දාන්න. ඒක දාන්නේ නැහැ නේ. ඔන්න ගන්න දාන්න. 5ක් කරනවා 5ක් කියලා දාන්න. බෙස් එකකින් යන්නේ අර ඊට පස්සේ මොකද්ද වෙන්නේ? දැන් ඔයාලා තියෙන අංක සාමාන්‍යයෙන් දාන්න මම ඒජස් කියන එකට 10. හරිද? මම කියන 15. ඊට මොකද්ද? 20. මම කියන්නේ එහෙම පිළිවෙලක් ඕනේ නැහැ මේක වෙනවා. අපු මොන එකක්ද 10 කියලා 10 කියලා දෙන්න පුළුවන් ආයෙත් 12 කියලා දෙන්න පුළුවන්. 15 කියලා දෙන්න පුළුවන්. එන්නම් 13 කියලා දැන් ඒජස් එක දැන් මම ආයෙත් ටික. හරි මෙතන ඔයාලට පේනවා පොඩි ළමයි කියනවා ඒ ඒජස් එක මොකක්ද තමයි. සිදයක් කියලා. හරි. ඔයාලට පේන මෙතන දානකොට ඔයාලට එකින් එක වෙන වෙනම දාන්න පුළුවන්. හරිද? වෙන වෙනම දාලා කමාවක් දාලා වෙන් කර ගන්න තියෙන සාමාන්‍ය ලියන විදිහට ලියන්න. අර අපි ලියන්නේ මේ ගණන් වල එහෙම ලියන්නේ. ඒ විදිහට ලියන්න මේකේ. හරිද? int කියලා ගන්න. int කියලා ගන්න මේක integer numbers නේ ගන්න. හරිද? ඔයාලා character ගස්ස මේක කරන්න. character ගත්තොත් චා කියලා දාන්න එච්චරයි. චා කියලා දාලා වෙනම ගන්න මේකත් මම කරන්න. දැන් int numbers ගත්තොත් මම numbers වලට ගන්න ඉතල පටල ගන්න ඉන්න. මම මෙඩික් කරන්නේ මෙඩික් කරලා හරි. හරි. දැන් මේක තමයි මේකේ තියෙන පළවෙනි එක මේ int එක නම් කියන්නේ මේක මේ පැහැදිලි තේරුම් නැහැ කියලා. මේක කෙලින්ම ඩිෆයින් කරන්න පුළුවන් ලේසියෙන්. ඔයාලට අර එකක් කියලා මේ නම්බර්ස් එක නෙට් වල දාලා කෙලින්ම දාගන්න පුළුවන්. හරිද? එහෙනම් ප්‍රමාණක වෙනවා. මේ තේර දෙකකින් නම් කෙලින්ම අයිත් කරන්න පැහැදිලි කරනවා. පස්සේ නැහැ කියලා තමයි ඒක කියන්නේ මොකද කරන්න ඉතින් හරිද? ඊට පස්සේ දැන් ඔයාලට දැන් මේක කියවන්න එපා දැන් කියවන මෙතඩ් එකක් තියෙනවා. මේක දැන් අපිට නිකන් අරගෙන තිබ්බනම් ඒ කියන එක මම මෙතන තිබ්බා. පැහැදිලි කරලා මම කරා ගන්න. int කියලා ඒ තිබ්බනම් ඒ සමානයි 5 තිබ්බනම් ඔයාලා දන්නවා. මෙතන කෙලින්ම ඔයාලා printf එකක් දාලා මේක කරා මෙරිගොනේ printf කියලා දාලා අර දන්නවද d අපරක් වෙනවා ඉන්ටිජර් එකක් ගන්න හින්දා එහෙනම් මෙතන තියෙන a අපර print කරනවානේ හරිද මේකේ print කරන විදිහක් තියෙනවා හරිද දැන් මේක වල නම්බර් එක print කරන විදිහක් තියෙනවා බලන්න හරිද මේකේ තරගේ d එන්න ඕනේ හරිද එහෙම කරන්න එපා ඒතර ඔයාලා මෙතන මම කිව්වා මොකද පටන් ගන්නෙ කීයෙන්ද මේක පටන් ගන්නෙ බිංදුවෙන් හරිද මම කියන්නේ මාරි බිංදුවෙන් 1 2 3 4 ඔයාලා පේනවා මෙතන එක මේක එක එහෙම කියලා ගන්න එපා බලන්න කැරේකේදී. ඔයාලා ගහයි අහයි සමහරලාට මේ ප්‍රශ්න වලට ආයි ගානේ වටේම. හරිද? ඇරේක පටන් ගන්න එපා එකෙන්. ඇරේක පටන් ගන්න බිංදුවෙන්. මෙන්න මේක බිංදුව 1 2 3 4. ඔයාලෙන් අහන ප්‍රශ්නයක් දෙක කියන්නේ මොකද්ද කියලා මේ ඇරේකේ. දෙක කියන සංඛ්‍යාව මොකද්ද කියලා. එයා මෙහෙම දීලා දුන්නොත් කියනවා ages කොහොම දෙක කියලා මොකද්ද කියලා අහනවා දීලා. දෙක කියලා දුන්නොත් ඔයාලා ලියන්නේ මොකද්ද? මේකනේ 1 2 18 නෙමෙයි බිංදුව කියලා නෑනේ. බිංදුව 1 2 කිව්වම 22 එන්න ඕනේ උත්තරේ. හරිද? වරන් එහෙම ප්‍රශ්න අහයි MCQ වලට. හරිද? එහෙනම් හොඳට මතක තියාගන්න බිංදුව වෙන්නේ මුලට බිංදුව 1 2 3 4 මතක තියාගන්න. එච්චරයි. ඇරේක පටන් ගන්න බිංදුව. හැබැයි සංඛ්‍යා පහක් තියෙනවා. හරිද? ඒක තේරුම් ගන්න ඉන්න හරිද? තේරුම් ගන්න ගන්න වටලා ගන්න. හරි දැන් ඔයාලා මට print කරන්න ඕනේ කිව්වනේ. දැන් මට print කරන්න ඕනේ හිතන්න මෙතන තියෙන. මොකක්ද මම print කරන්නේ? පළවෙනි එක print කරන්න ඕනේ හිතන්න මෙතන. 10 කියන්නේ හරිද? ඇරේ එකේ තියෙන මොකද්ද නම තියෙන ages. ඒතර ඔයාලා මෙතනට දාන්න නම දාන්න ඇරේකේ හරිද? ages කියන දෙන්න. ages කියන නම දාන්න. ඊට පස්සේ ආයෙ පුරවරණක් දාන්න. හරිද? ඔයාලා print කරන්න පළවෙනි එක නේද? එතන. පැහැදිලිද? පළවෙනි එක print කරා. එතන මොකක්ද දෙන්නේ? පළවෙනි එක දෙන්නේ බිංදුව. බිංදුව print කරා මේක ඇතුළේ බිංදුව කියන එක දාන්න. හරිද? රන් කරන්න. අර 10 කියලා පේනවද නේද print වෙනවා.
හරිද? ඔයාලට මෙතන මම දැම්මොත් ඔයාලා දැන් පහ දැම්මොත් පහ දැම්ම කියලා දන්නවද? මම පහක් තියෙනවා කියලා ඉතලවත්. හතරයි තියෙන්නේ. පහක් අංක පහක් තිබ්බට ඇරේ එකේ තියෙන බිංදුව එක දෙකම හතරම කියලා දෙනවා. මම අන් කරොත් බලන්න එන්න මේකේ ඇරේ එකක් එනවා. මේ ඒකේ තියෙන ගාබේජ් වැලියු එකක් එනවා. මෙන්න ඒජස් වල තියෙන. හරිද? මම අර කිව්වේ 3 2 4 කියලා එන්නේ ඒකයි. අර ගාබේජ් වැලියුස් එක හැදෙනවා කියලා මම කිව්වේ. ඒතර මම අර කිව්වේ ඩිෆයින් කරන්න කියලා. ඒ අන්නේ කතන්දර තමයි මේ වෙන්නේ. ඒතර එහෙම එකක් නෑ නිකන් නිකන් ඔහේ print වෙනවා. හරිද? එහෙම එකක් නැති වෙන්නේ. ඕන්න අන්තිම වගේ 23 කරනවා නම් 4 දෙන්න ඕනේ. 23 කියන එකේ තියෙන 4 වෙන්නේ ඇරේ. ඇරේ එකේ. පැහැදිලිද? ඒතර 23 කියන එක print වෙනවා. තේරෙනවද? හරි. පැහැදිලි. දැන් ඔයාලට ආයෙක තව එකක් print කරන්න ඕන නම් මොකද කරන්න ඕනේ? ආයෙතරක් ඉතින් ආයෙ just කියන එකක් කරගෙන ආයෙ print කරන්න එපා. එතකොට මේ කියන එක print කරවන්න එපා. ඔයාලට මෙහෙම print කරන්න බෑ. මෙතන ඉඳන් මේක දෙක දාලා ඔහොම print කරන්න කිව්වොත් ඒක වෙනම එකකට යනවා. වෙනම array එකේ double dimension දෙකක් කියලා එකක් එනවා. හරිද? දැන් මේ හතරේ ඉඳලා කියවලා ගත්තේ දෙකක් නැති ඉඳ ගන්නෙ. බිංදුව 1 2 3 කියලා. එහෙම දාන්න යන්න එපා. ඒතර වරදිනවා වෙන ගන්න. හරිද? හතර දැම්ම නම් හතර කියන එක එහෙම දෙන්න. dimension array දෙකක් තියෙනවා. මොකද array කතන්දරයක් තියෙනවා. ඔයාලට ඒක නැහැ. මම කරන්නේ නැහැ. මේ array එකෙන් තව array එකක් ගන්න එකක් තියෙනවා. ඒක ඔයාලා නැති ඉඳ කරන්නේ නැහැ. තේරුණා? ඒතකොට මේ තේරෙන්න තියෙන කෙනෙක් කියන්නේ. ඒතකොට ඔයාලා දැන් තුන ගන්න ඕන නම් මොකද? array එකේ තුන කියන්නේ මෙතන 1 2 3 කීයද? එහෙනම් 15 වෙනි මත් බලන්න රන් කරොත් මෙතන 15 කරොත් මොකද එන්නේ? තුන රන් කරොත් එන්නේ 4 වෙනි දින එක එන්නේ. බිංදුව 1 2 3 4 නේ යන්නේ හරිද? හරි ඔය වගේ ඕනි තරම් ඔයාලා රන් කරවන්න පුළුවන් මේකද? ඕන තරම් දාන්න පුළුවන් මෙතන. ඒක ලිමිට් එකක් නැහැ. හැබැයි මෙතන දාන්න 100 යන 100 එක දාන්න. හරි. හරි. ඉතින් හදන්න විතරයි. ටිකක් වෙලා යනවා රන් වෙලා සර්ච් වෙලා එන්න මෙතන. සර්ච් මෙතන කන්වෙන්ෂන් උඩ සර්ච් වෙන්න වෙලා යන විතරයි වෙන්නේ මෙතන ටයිප් කරන්න. හරි. ඉතින් තන කොහෙද? ඒකට තැනෙන්න පාවිච්චි කරනවා IT වල. දැන් ඇල්ගොරිතම් එකේ තියෙන දැන් මේ සෙකන්ඩ් සෙමෙන්ට් කියන්නේ ඒක ඒවා ඔයාලට ඉතින් ගන්න තියෙන එක තේරුම් ගන්න. හරි. මේක මතක තියාගන්න. මේ අරක තේරුම් ගන්න කියනවා නම් කියන්නේ මෙසේජ් එකක් දාන්න මම අච්චරක් කරන්නේ. මේක වල ප්‍රශ්න ආයි ඉතින් අර මම හිතන්නේ දිය තියෙන එක. ලේසි හරි තේරුම් ගත්තට පස්සේ ලේසි මේක. කිසිම දෙයක් නෑ හරි. මේක මෙහෙම මතක තියාගන්න ලේසි. මේක සමහර කට්ටිය නම් මෙහෙම ලියන්නත් පුළුවන් හරිද? එකින් එක ඇඩ් කරගෙන යන්නත් පුළුවන්. මම කිව්වත් ING age කියලා හරියන්නේ තියෙන්නේ. මෙහෙම ලියන්න පුළුවන්. මේක පොඩ්ඩක් මේක අමතක කරන්න මේ කමෙන්ට් එක දාන්න ටිකක් දෙයක් ගන්න ෆයින් පේජ් එක. මෙතනදී මම මෙහෙම ලියන්නත් පුළුවන්. මම INT කියලා නමක් කරලා ගත්තා. ඒ කියලා ගත්තා. උපන් කරනවා කියලා පහක් කියලා. අර මෙහෙම ලියන්න පුළුවන් මේක. ඒක කොහොමද? ඒ එක කියලා දාලා ඔයාලට පුළුවන් සමානයි මෙතන තියෙන 10. කොහොම ඉතින් ඇඩ් කරගෙන යන්නත් පුළුවන්. කට්ටිය එහෙම දානවා ඉතින් තේරුම් ගන්න ඇරේ දෙකට තියෙන මේක කියන. හරිද? පැහැදිලිද? බින්දුව පටන් ගන්න. බින්දුව ඇරේ පටන් ගන්න බින්දුවෙන් මම කිව්වා. ඒකට තේරුම් ගන්න මේක දැක්කොත් ඔයාලගේ මෙහෙම දැක්කොත් එකපාරට ඔයාලා දැනගත්ත තිබ්බොත් කියන්න බැහැ. අපි බින්දුව කියලා එනවා එකකින් ඉඳලා යනවා ඒකට කියලා දාලා කොහොමද අර විදිහටම කරලා අර විදිහම තමයි එන්නේ වෙනසක් නැහැ හරිද දැක්කොත් වෙලා කරි වෙනම දාගෙන පුළුවන් මේක දිහා මෙහෙම දාන්න ගන්න තමයි දෙන්නේ ඒකට මොනවද කරන්නේ අහුවොත් හරිද දැන් ඔයාලට පැහැදිලි වෙනවා හරි දැන් ඔයාලා මේ මුළු මේකම ටයිප් හිතන්න ඕපන් කරගන්න ඕනේ කියන්නේ මේ කියන ඇරේ එකම print කරනවා මේ කියන ඔක්කොම print කරනවා මෙහෙම print කරන්නේ එකයි print වෙන්නේ එහෙනම් ආයෙත් ආයෙ එක දාන්න ඒකට අපි පාවිච්චි කරන මෙහෙම දෙයක් හරිද දැන් මම කිව්වේ for loop එක මතයි මම කරා for loop එක පාවිච්චි කරලා මේ සම්පූර්ණ ඇරේ එක print කරනවා තමයි ඇරේ print කරන්න පාවිච්චි කරන for loop ඒක හොඳ මතක තියාගන්න ඔයලෙම පුළුවන් වලට for loop තමයි ගන්නේ for loop එකක් අරගෙන මම මෙතන දෙන්නම් for loop එකක් ගන්න හදන for loop එක මම කරා දැන් ටයිසර් කරන for loop එක for loop කරනවා ඒක ඇතුලේ සාමාන්‍ය වරහන් දෙකක් දානවා හරිද අපිට ඕනි පටන් ගන්නකොට දෙන්නේ පටන් ගන්න කියන්නේ පටන් ගන්නවා ඔයාලා පටන් ගන්නවා දන්න මතක තියාගන්න බින්දුවෙන් ඇරේ පටන් ගන්නවා එහෙනම් මේක බින්දුවෙන් පටන් ගන්න දෙන්න එක සමාන බිඳුව කියලා ගන්න. ඊට පස්සේ මොකද්ද වෙන්නේ? එන්න එක දැන් පහක් නෙවෙයි. පහක් එකක් දෙන්න මොකද්ද වෙන්නේ? එන්න එක අඩු වෙන්න ඕනේ. පහට වැඩි අඩු වෙයි. පහ සමාන ගන්න එපා. මෙතන මොකද ඒක බින්දුව පටන් ගන්න ඉන්න. හරිද? එන්න එක දෙන්න පහට වැඩි අඩු වෙන්න ඕනේ. ආරයක් ඊට පස්සේ එන්න එක වැඩි වෙන්න ඕනේ එක හරිද? ලේසියෙන්ම ගන්න මේක හරිද? ඔයාලට n සමාන n දන එක තමයි ඊ කරා n සමාන n දන එක තමයි ඔය n ප්ලස් ප්ලස් කියලා කරේ. ඊ කරා මේකෙන් ගන්න කට ඉන්න ප්ලස්. ලේසියෙන් කෝඩ් එක ලියා ගන්නකොට නැත්නම් අපිට ආය සමාන n දන එක කියන්න ඕනේ. ඒවත් ටිකක් පාවිච්චි කරනවා. ප්ලස් ප්ලස් එකක් දාන කියන්නේ n එක වා වල තියාගෙන ප්ලස් ප්ලස් එකක් දැක්කොත් මේ දෙයක් වැඩි වෙගෙන යන්නේ හරිද? මෙතන මේ අඩු එක දාන අනිවාර්යයෙන් මේක වෙන් කරද්දී for loop එක ඇතුළේ මේ semi colon එක දාන්න ඕනේ. මේ මොනවාද කොමලක් දාන්න පද මේක කම් වෙන්නේ නැහැ. ඒක ඊටස් වන්නේ නැහැ. මේකෙදි අනිවාර්යෙන් ඒක බලන්න මතක තියාගන්න. ඊට පස්සේ මං කෝ අනිවාර්යෙන් මේකේ අර සූඩෝ කෝඩ් වගේ නෙමෙයි ඕනෙම ලූප් එකක් හරි වයිල් එකක් හරි දානවා අනිවාර්යෙන් සංගල කරන්න ඉන්න.
මේ සංග්‍රහණයක් එන්නේ හරිද? අනිවාර්යයෙන් දෙක ඇතුළත තියෙනකොට තමයි රන් වෙන්නේ. මේක ඇතුළත තියෙන දෙක අනිවාර්යෙන් රන් වෙන්න ඕනේ. හරිද? එතකොට දැන් මේක ඇතුළේ නැතුව පිටින් රන් කරොත් එන්නේ ෆෝල් උඩට අදාළ නැහැ ඒක. ෆෝල් උඩට අදාළ කියලා ගන්න ප්‍රෝග්‍රෑම් එක ඇතුළේ මේ වරහන් දෙකකින් තමයි ඇතුළේ තියෙන කියලා තමයි අර ඔටෝමැටිකලි ගන්න. මෙන්න මේක ගන්න මේක ඇතුළේ තියෙන එක. ඔයාලා එහෙම නොකර මෙතන කරන්න ගියොත් පිටින් දැම්ම කෙනෙක් රන් වෙන්නේ නැහැ නිකන් ඔය එකපාරක් print කරනවා විතරයි. ඒක තේරුම් ගන්න වරහන් පිට කියන්නේ එකක් ඇතුළේ කියනකොට ෆෝල් උඩට වෙලා ඉතින් ෆෝල් උඩට පස්සේ වරහන් දාලා තියෙන්නේ. ඒතර රෝඩ් ෆීඩ් කරනකොට කෝඩ් එක මැෂින් එක මෙහි ඉඳන් මෙහෙන් පටන් ගන්න බිල් කියවන ඇවිල්ලා මෙතෙන්ට ඇවිල්ලා එයාලා ඊට පස්සේ ඊළඟ පේජ් මේ පේජ් එකට එන්නේ. ඒතකොට දකින්න යාළුවා මේ වරහන් තියෙනවා. එයාලා ඔටෝමැටිකලි ගන්න මේ වරහන් ආයි තියෙන්නේ මේකට කියලා. ඒකෙන් ඊට පස්සේ යාළුවා ඉතුරු තියෙන කෝඩ් ටික ඇතුලේ කියවනවා. ඒ කෝඩ් ටික කියවලා කියලා මෙතන ප්‍රූවන ෆෝල්ස් කෙස් එකක් තියෙනවනේ. කන්ඩිෂන් නැත්නම් එන්න අඩුද වැඩිද කියලා බලන්න. ඔව් කන්ඩිෂන් එක මේ සත්‍යර දායකල් මේක රන් වෙනවා. රන් වෙන ප්‍රොසෙස් එකම තමයි යන්නේ පිට බැලලා ගේමක් කරලා ආයෙ රන් එකගෙන යන්නේ. right මම දැන් කරා මතකනේ. හරි. යාළුවා අදින්න පුළුවන් නේ තමයි මේක. ප්‍රොජෙක්ට් එක අඳගන්න පුළුවන් කියලා හිතන මේක සුළු කොටලා ලියන්න පුළුවන් කියලා හිතනවා. දැන් කෝඩ් එක යන්නේ ඒකයි හරි. කෝඩ් එක යන්නේ ඒ විදිහම තමයි. මොකද දැන් මොකද වෙන්නේ මම අර එක print කරගන්න එපාද? හරිද? ඔයාලා දන්නවා මෙතනදී දැන් බලන්න මේ කින් එක වැඩි වෙනවා. يعني 4 බිඳුව ඉඳලා වයිල් එක වගේ හිතන්න. වයිල් එක මොකද්ද වෙන්නේ? වයිල් එකම තමයි මේ වයිල් එක කියන්නේ පහට වැඩි අඩු වුණොත් මොකද්ද වෙන්නේ? n එක පහට වැඩි අඩු වුණා අඩු වෙනවා කියන්නේ මොකද්ද? n වලට එකක් හේතු එකක් පහ එක ආවා කියලා හිතන්න. එක ආවොත් මොකද්ද වෙන්නේ? පහට වැඩි අඩු වෙනවා. ඒක කියන්නේ මොකක් හරි අගයක් print වෙනවා ගන්නේ. හරි මොකක් හරි රන් වෙනවා තියෙන්නේ. ඒ වගේ තමයි මේකෙත්. ෆෝල් ලූප් එකෙත් එහෙමමයි වෙන්නේ. ඊට පස්සේ 4 රේන්ජ් එක හරියටම දන්නවනම් තමයි ෆෝල් ලූප් එක පාවිච්චි කරන්නේ. ඉතින් කිව්වා කතන්දරේ. අද ෆෝල් ලූප් තමයි ගොඩක් කරලා මම තරුණට print කරන්න අද. තරුණට ටිකක් බලලා තියෙනවා කියපු ඉන්න. හරිද? හරිනේ. දැන් මේක දාලා මම කිව්වා මේ අර එක තුන් දෙනෙක් print කරනවා සම්පූර්ණ අර එක print කරගන්න දාලා. ඒක පොඩි බලගන්න හරි. මොකක්ද වෙන්නේ? ඉස්සෙල්ලාම දැන් මොකද්ද මෙතන තියෙන්නේ? ages එක තියෙනවා හරිද? මම මෙතන n ගත්තේ හරිද? n එක ගත්තා හරිද? මම දැන් print එක කරන්න ඕනේ මට මෙතන. මම print එකක් දෙමු හරිද? print එකක් දෙනවා. එතන මම දැන් integer print කරන ඉඳලා d අකුරක් එනවා නේද? ඒක මොකද්ද? double question mark එකද එන්න ඕනේ. d එනවා හරිද? හරි. ඊට පස්සේ දැන් තමයි බලන්න හරිද? දැන් මෙතන මම මොකද කරන්නේ? දැන් මෙතන ages නේ තියෙන්නේ අපිට මේ. variable එකේ තියෙන ages කියලා දිනවා. මේ ඒකේ නම ages කියලා දිනවා. මම ages කියන එක මෙතනට දෙනවා හරිද? ages කියලා දීලා මම ආයෙ ෆොටෝ ගන්න දෙයක් දානවා හරිද? දාලා මේක කොහොමද දාන්නේ? මේ බලන්න වරලා ගන්න ඕනේ. මෙතන ඔයාලා මෙතන දැන් එකින් එක දැන් ඉස්සෙල්ලා නම් කිව්වා මෙතන බිංදුව දැම්මම බිංදුව print එකයි ඔහම print එකයි හරිද? දැන් මෙතන අපි print කරන්න බෑ. ඌ array එකෙන් print කරන්න බෑ. හරිද? හරිනේ. මේක සරියට කීයක් දෙන්නේ ටැබ් එක. මම කිව්වා මේ ටැබ් කතන්දරෙන් කිව්වා කී. ඒක නැත්තම් මම පහළට print කරන්න නැත්තම් පහළට print කරන්න. පහළට print කරන්න දැන් අම්බස්සේ පහළට පොඩ print කරන්න හරි. තේරුම් ගන්නවද? දැන් මෙතනදී බලලා මෙතන පේන මොකුත් මම දාලා නැහැ හරිද? ඔයාලා දැනගන්න මෙතන දාන්න මොකක්ද දන්නවද දැන්? මෙතන දාන්න මෙන්න මෙතන n වගේ. ඒක එන විදිහ බලා ගන්න හරිද? මේ n එක තමයි දාන්න මෙතන. හරිද? n එක තමයි මෙතන n කියලා දාන්න. ඒතර ඔයාලා දැනගන්න මෙහෙමයි වෙන්නේ රන් වෙන්නේ මේක හරිද? දැන් හොඳ බලා ගන්න මේක. දැන් ඔයාලා මෙතන කොහොමද දැම්මට පස්සේ හරිද? මේකෙන් තමයි රන් ගන්න. ඔයාලා දැනගන්න මෙතනදී මේ ටික දෙන්න ඕනේ. මේ ටික දෙන්න ඔක්කොම. මම කිව්වනේ මේ just n එක දෙන්න. n එක කියන්නේ මෙහෙමයි. දැන් ඔයාලා රන් කරනවානේ. ඔයාලා පාර රන් කරද්දි මොකද n වල බිඳුව තියෙන්නේ හරිද? n වල බිඳුව තියෙද්දි මොකද තියෙන්නේ? n වල බිඳුව වෙන ඔටෝමැටිකලි තියෙනවා හරිද? බලන්න කියන්නේ. n සමානයි බිඳුව පළවෙනි පාර තියෙන හරිද? බිඳුව දෙනකොට යාළුවා මෙතන දෙනකොට ඔටෝමැටිකලි ගන්නවා n වල අගේ කීයද? n වල ages කියන එක දැන් තියෙන්නේ කොහොමද? ages වල බිඳුව තියෙනවා. එතන මොකද්ද මේක පින් කරන එකපාර. හරිද? ඊට පස්සේ දැන් මේක ආය එනවනේ මෙතන. ලූප් එකක් විතරනේ. ආය මෙතන උඩට එනවනේ. උඩට එද්දි මොකද්ද n වලට එකක් එකතු වෙනවා. එතන n වලට එකක් එකතු වෙනවා කීයද දැන්? එකතු කරනවා 1යි. n සමාන n දන එකනේ යන්නේ. n වලට එකක් එකතු කරනවා n වල අගේ 2 ගෙනවා. හරිද? එතන n වල අගේ 1 වෙනවා. බිඳුවල තියෙන පටන් ගන්න බිඳුව වෙන්නේ. 2 නෙමෙයි බිඳුවේ පටන් ගන්න ඉඳන් බිඳුව තියෙන විදිහ. හරිද? n වල අගේ 1 වෙනවා. බිඳුවට එකක් එකතු වෙන 1යි. හරිද? ආයතන n වල අගේ දැන් මෙතන මාරු වෙනවා බිඳුව අයින් වෙලා කියලා 1 වෙනවා. ඊට පස්සේ ආ ඊළඟ පාර ඇතුළට එන ඇතුළට එද්දි මොකද දැන් n වල අගේ තියෙන්නේ කීයද? ages වල අගේ තියෙන්නේ කීයද? 1යි. හරිද? ඊට පස්සේ ආයෙ යද්දි මෙතෙන් දැන් ආයෙ මොකද n වලට එකක් වෙනවා. එතන උසරම කියන්නේ 2 කියලා. එතකොට දැන් ආයෙ ඇතුළට එනකොට මොකද වෙන්නේ? ඒ මෙතන මෙන්න මේ වේරියබල් එක ඇතුළට එන n වල අගේ මෙතන n වල මාරු වෙනවනේ. ඒ කියන එකේ අගේ මෙතන 2 කියලා එනවා. එතකොට ඔය ඕක ඔටෝමැටිකලි 5ක් වෙනකන් රන් වෙනවා. 5ක් කියන්නේ 5ට 4ක් වෙනකන්. බිඳුවෙන් පටන් ගත්තින්ද 5 වෙච්ච ගමන් මේක අයින් වෙලා යනවා. හරිද? එතකොට අපි රන් කරන පුළුවන් මොකද නැත්තම් නිකන් සිත් තියන්න පුළුවන්.
ඇරේක පින් කරවන්නේ මෙහෙමයි. ෆෝර් ලූප් එකක් ඇතුලේ මම රන් කරපම් කෝඩ් එක හරියට හිතනවා. හරිද? මෙතන ඒජස් ආ 10 18 12 15 කී ආව මෙතන මේක සම්පූර්ණ එකකට මොනින් ඉතින් අයින් කරන්න. මට පේනවා මේ 10 මෙතන 18 10 18 22 15 23 කියනවා. මම පේ ටයිප් කරා නම් මම මෙතන එන්න එකක් දාපින්න. මට පුළුවන් මෙතන ඊ එකකට ටැබ් ස්පේස් එකක් මම දානකොට ටී එකට ටැබ් ස්පේස් එක වගේ මෙතන තියෙන අර ඒක නේ print එක. නැත්තම් මෙතන මට ක්‍රමානුකූලව දාන්න. print එකක් ගන්න. පොඩි ක්‍රම තියෙනවද මේ පින් කරන ඒවා නම් චුටි චුටි ක්‍රම වලට ඒක නම් ඉතින් අවුලක් නැහැ. දෙන විදිහ උත්තරේ ගන්න දෙනවද? මට මේ අන්තිම ක්‍රමයක් නම් තාම මේ පොඩි අයිටම් දෙක මේ අයින් කමක් නැති කරන්නේ. මුලින් දාලා එහෙම හරිද? ඒ හින්දා එච්චර චුට්ටක් එක හිතන්න එපා. මේක රන් කරගත්තොත් ඔයාලා මම පැහැදිලි කරන කතින් මේ කියන්නේ. ස්ලෑෂ් එක ඉස්සත් ටී එක ගත්තොත් ඔයාලා ඒක රන් වෙලා සම්පූර්ණ ඒක රන් වෙනවා. මෙතන ඔයාලා හිතන්නකො. ඕන තරම් ගියක් තිබ්බත් ඔය ටික ඔය විතර රන් වෙනවා. ඔටෝමැටිකලි එන්න එක ගන්නවා කියලා තේරෙනවා. මෙතන ෆෝ ලූප් එක කැරක් කැරක් කියන්නේ මේ සර්වර් වෙන කරනකොත් එක නම් දෙක තමයි ගන්න. ෆෝ ලූප් ගන්න එක ලේසි. නැත්තම් ඔයාලට මේ ඇරේ ස්ප්‍රින්ග් කරන ෆෝ ලූප්ම තමයි ඕනේ. හරිද? පැහැදිලි දෙනවනේ. හිතනවා මොකක් හරි තේරෙන්නේ නැති කියලා තේරෙන කෙනෙක් නම් ඉතින් දාන්න. චුට්ටක් මේ ඇරේ කතන්දර දෙක. මම හිතනවා තේරෙන්නේ නැති කියලා. තේරෙන්නේ නැතිද නැද්ද දන්නෙත් නෑ. මට කියනවාද? මෙසේජ් එක කරේ මොකක් කරේ WhatsApp එකේ ගමන් මෙසේජ් එකක් දානවා. බලන්න. ඇරේ එකේ කතන්දර එක තමයි ඇරේස් තියෙනවා ඩිමෙන්ෂනල් දෙකක් යන එකක්. මම ඒවා දැනට මේ ඔයාලට ඕනේ නැති හින්දා කරන්නේ නැහැ. ඕනි කෙනෙක් ඉන්නවා INT කට්ටියම කරගෙන යන ආසාවකින් ඉන්නවා කියන්නේ මම පැහැදිලි කරලා දෙන්න. ඊවල ප්‍රෝග්‍රෑම් කරන කට්ටිය ඉන්නවනම් නැත්තම් මේක දැන් ඔයාලට මේක ඇහුවොත් මේක කතන්දර තමයි අහන්නේ. ලොකුට දෙයක් නැහැ ඔයාලට. හරිද? මේ අර මේ ෆෝ ලූප් එක තේරුණාද? ෆෝ ලූප් එක රන් වෙන විදිහ මොකද දැන් මෙතන ඔයාලා ගොඩක් තිබ්බනේ. දැන් මම එකින් එක පැය ප්‍රින්ට් කරේ ඉස්සෙල්ලා 01 එහෙම කියලා දාලානේ. මේකෙන් අපිට එහෙම ප්‍රින්ට් කරවන්න ඕනේ නැහැ. මෙතනදී අර එකක් දාගෙන මෙතන ඒක ෆෝ ලූප් එකක් දාගත්තා නම් අහන්න තියෙන ප්‍රශ්න. ඔයාලා OPP කරනවා. OPP කරන කට්ටිය කවුද ඉන්නේ මෙතන මට චුට්ටක් මොකක් හරි මැසේජ් එකක් දාන්න. OPP කරන කට්ටිය නම් තියෙනවා. OPP කියන එකේ කන්සෙප්ට් එක යනවා සැරටම ඇතුළට. මේව නැතුවින් කරන්න බැරි නෝ. OPP එක නම් අපිට තියෙන කම්මනේ ඉස්සරහට සබ්ජෙක්ට් එකක් වල. ඒතර ඉතින් ඉගෙන ගන්න ඕන OPP කරන කවුරු ඉන්නවා මෙතන. එයා චුට්ටක් මම වැඩිපුර ඉගෙන ගන්න එහෙනම්. නැතු බෝල IT එක නැති කට්ටිය ඉන්නවා. ඒක කරන්න නැතුව ඉන්නේ. බින්දෙන් පටන් ගන්න ඕනේ. මේක එන්සාමන එකෙන් පටන් ගත්තොත් ඔයාලට අහන්න වෙන්නේ නැහැ. හිතන්න ඕනේ මම එන්සාමන එකෙන් අන් කළා මෙතන වෙන්නේ කියලා. කන බින්දෙන් පටන් ගන්නද වෙන්නේ. මෙතනදී මම එන්න එක දෙනවා. එකෙන් පටන් ගන්න විතර ඔයාලා අහන්න වෙන්නේ බලන්න. මෙතන මෙන්න මේ පළවෙනි 10 නැතුව රන් වෙයි ඉතුරු ටික. මේ 10 රන් වෙන්නේ නැහැ. ඉතුරු ටික රන් වෙන්න බලන්න. මේ 10 සිට එක 15 විතර කරලා දැක්ක 10 පොත් කියන ප්‍රශ්නේ මට පස්සෙන් තව එක්කන බලන්න. මේ 10 රන් වෙන්නේ. ඒකයි මම කිව්වේ ඇරේ එක පටන් ගන්න බින්දුවෙන් කියවන්න ගන්න එක. ඔටෝමැටිකලි. ඒකයි මම කිව්වේ මේක දාගත්තම එයාලා අසයින් කරගන්න යනවා. මම ඇදලා පෙන්නනවා ඔයාලට ඉස්සෙල්ලා. අනිවාර්යෙන් පටන් ගන්න බින්දුවෙන්. හරි. ඒකෙන් අනිවාර්යෙන් ඔයාලට බින්දුවෙන්ම මෙතන බින්දුවම ඕනේ. ජරිය දැන් ඔතන බින්දුව තියෙනනේ. බින්දුව බං ඊළඟට එනවා පහට වඩා කුඩාද කියලා බලනවා. ඊට පස්සේ බින්දුවට එකක් එකතු වෙනව නේද එතනදී? ඔව්. පළවෙනි ඔව්. ඔව්. දැන් මෙතනදී වෙන්නේ මේක එක සැරයක් ඉස්සෙල්ලාම ගන්නකොට මෙතනදී එකතු වෙන්නේ නැහැ කිසිම. ඒකයි මම ඔයාලා අහුවේ නේද කියන්නේ කීයේ n++ කියලා මේ ඩික්‍රිමන්ට් කතන්දරේ. ඒක මේක ගන්න පස්සේ n++ කියලා කියන එකෙන්ම තේරුම මෙන්න මේකෙදි මේක ගන්න නැහැ මුලින්ම එකක් එකතු කරලා මෙතෙන්දී. එයා ගන්න මේක ඇතුළට ගිහිල්ලා මෙතන n එකට අගය රන් කරවල තමයි ආයෙ මෙතනින් යන තමයි n එක එකතු වෙන්නේ. බැරහල මේක මෙහෙම තිබ්බනම් ඕක මුලින් එකතු කරගෙන යනවා මෙතෙන්ට. මට දාලා බලන්න මේ කතන්දර ඊයේ මට කරන්න බැරුණා කතන්දරේ n++ එක රන්නේ කියන මෙතනදී මේක මට හරිය ගියේ නැහැ. වයිල් එකෙන් ලියන්න පුළුවන් වයිල් එකෙන් ලියන්න එපා. වයිල් එකෙන් ලියුවම පාටලා යනවා. වයිල් එකෙන් ලියන්න පුළුවන්ද කියලා අහනවා. ලියන්න පුළුවන් රන් කරවන්න පුළුවන් වයිල් එකෙන් ලියලා. බලන්න මේ රන් වෙන්නේ කියලා ඉන්නේ පටන් ගන්න ඉතින්. ඒත් පටන් ගන්න මොකද මේ ඉන්ක්‍රිමන්ට් එක මෙතනින් යනකොට ඩික්‍රිමන්ට් එක මෙතනින් යන හින්දා මෙතනින් ෆෝ ලූප් එකේදී මේ වෙන්නේ නැහැ හින්දා මේකත් හරි වෙනවා. නැත්තම් මේකට එකක් එකතු වෙලා තමයි යන්නේ අනිත් පැත්තෙන් අද මුලින්. හරිද? එහෙනම් මෙතන n+ කියන එක දාන්න මෙතනදී. ඩික්‍රිමන්ට් ගන්නද මම දන්නේ රන් කරන උදාහරණ පොඩ්ඩක් මම හොයලා කරන්න ආසර. තේරෙන්න දෙන්න දැන් n++ කියලාම දාන්න. ඒකම තමයි දැන් අර එකකින් අහපු ප්‍රශ්නෙට උත්තර දෙනවනම් මෙතනදී ගන්නකොට මුලදිම වගේ තියෙන බිඳුවනේ n වලට. ඒතර මුලදිම වගේ තමයි මෙතෙන්ට ගන්න n වල නේද? එනකොට එන්නේ බිඳුව හරිද? මේක බිඳුව. ඊට ඊළඟට අගේ එනවනේ. මෙතන මෙන්න මෙතන කතන්දරේ තියෙන්නේ n සමාන n ධන එකනේ තියෙන්නේ. හරි. ඒතකොට මොකක්ද වෙන්නේ? n සමාන n ධන එකට මොකක්ද වෙන්නේ? එකක් එකතු කරලා. දැන් බිඳුව n වල තියෙන්නේ. මේ තියෙන බිඳුව මෙතනත් තියෙන බිඳුව. ඒතර n වලට තමයි දැන් එකක් එකතු වෙන්නේ කියනවා. ආ කියන්නේ එකක් එකතු වෙන්න ඕන. ඒ ධන එක වෙනවා. ඒතර මොකක්ද වෙන්නේ? එකක් එකතු කරනවා කියන්නේ දෙකක් කියද්ද හැද?
බිඳුව දින සෝරි. බිඳුව තියෙනවද? බිඳුව එකක් ගන්න කියෙන්නේ එනකොට එක කියලා එනවා. පැහැදිලිද? ඒ පළවෙනි වතාවේ දෙවෙනි වතාව රන් වෙද්දී. තුන්වෙනි වතාව රන් වෙද්දී එතන තියෙන්නේ එකනේ. එතන එනකොට එකක් ධන එකක් තමයි එකතු වෙන්නේ. මේක n සමාන ධන කතන්දර මම දැක්කා. n සමාන ධනයක් කියන්නේ. හරිද? මේකම තමයි තියෙන්නේ. හරිද? පැහැදිලිද? දන්නේ නැහැ අහපු කියන දේ දන්නේ නැහැ. ඒක තමයි මේ තමයි n++ කියලා දීලා තියෙන්නේ. එකක් හරි. ඔය ටික පොඩ්ඩක් තේරුම් ඔය ටික තේරුම් ගන්නවා කියන්නේ ඔක වයිල් ලූප් එකේ ලියලා පෙන්නන්න පුළුවන්. වයිල් ලූප් එකේ ලියුවම මොකද්ද දන්නවද වෙන්නේ? වයිල් ලූප් එකේ ලියලා පෙන්නන්නද මේක? වයිල් ලූප් එක රන් වෙනවා හරිද? රන් කරලා පෙන්නන්න වයිල් ලූප් එකකින් වයිල් කියලා යනවා. වයිල් කියන විතරක් වෙන්නේ නැහැ. වයිල් කියලා ගත්තා. වයිල් කියලා ගත්තා. මෙතන මයින් කියන මෙතන දාන්න බෑ වයිල් එකේදී. මේකේ මම මෙතන දෙන්න බෑ එකක්වත්. එන්න එකත් n සමාන බිඳුවෙන් උඩ ඩිෆයින් කරන්න ඕනේ. එතනදී වයිල් එකේදී int අරින් කරන්න පුළුවන් ගන්න නෝන. මෙතන ගණිතය මෙතන n සමාන n එකක් වෙන එක ප්ලස් එකක් වෙන එක අන්තිම. අන්තිම. අනිත් නම් කරන්න පුළුවන්. ඔව්. ඉන්න මෙතන ඩිෆයින් කරලා තියෙනවා සෝරි. ඩිෆයින් කරලා තියෙනවා n සමාන. අර ඒකම එන්ටර් කරන කිසි ප්‍රශ්නයක් නෑ. අර ෆෝර් ලූප් එක ගන්න ෆෝර් ලූප් එක තමයි ගන්න සාමාන්‍යයෙන්. අපි කරලා ගන්න එක මොකද? වයිල් එක ගණිත කරන සමහර කාට රේන්ජ් එක ගන්න මෙතන දැන් වෙන තැනක ලියලා පටලලා එනවනේ. දැන් ඒකින්ද තමයි එතන ෆෝර් ලූප් එකෙන් ගනිද්දී ලේසි අර රේන්ජ් එක දන්නවනම් ඔප්ෂනල් එකක් තමයි ඔයාලා කවුද තෝරගෙන ඉන්න කරන්න Java එක. ඔයාලා දැම්මොත් ඔප්ෂනල් ඉතින් ලියන්න වෙනවා. ආයි රිපීට් කරලා ලියන්න වෙනවා. එහෙනම් අයින් කරන මුලින්ම අයින් කරගන්න. අමාරු කියලා හිතනවා කාට හරි. මම හිතන්නේ Java ගැන තනියම IT කරුණු කරන කෙනෙක් තමයි දාන්නේ. Java IT වන්ද කරගෙන Java දාන්න නැතුව ඇති. වයිල් එකෙන් ආපු එක්කන තේරුණාද දන්නේ නැහැ. වයිල් කරන්දේ උඹට ඒකෙන් ලියන්න පුළුවන්. වයිල් ප්‍රශ්නයක් කියනවා. පොඩු කරයන්න. හරි නේද? I think මම කරනකොට එහෙනම් වාඩියා වැඩිපුර කෝඩින් කරන්න Java වලට කරද්දි මොකද මේක double OOP concept එකක් යනවා. මේ double OOP කියන එක තමයි තේරුම තමයි object oriented program කියන්නේ. ඒ කියන්නේ object කියන්නේ master number program එක. එහෙනම් ඔයාලා C වල අපිට database connect කරන්න කියලා කරනවා නිකන්. තමයි හිතන්න වෙන තැනක තියෙන data ටික හරිද? වෙන තැනක data ටික මේක ඇතුලේ program ඇතුලේ කියවන්න ඕනේ. ඒක කියවන්න බෑ මේ C වල. ඒක C++ කියන එක තියෙන්නේ. object oriented කියන්නේ ඒක OOP කියන්නේ ඒක concept එක කියන්නේ එනවා කරනවා නම් ඔයා මහන්සියට කරන්න. නිකන් ඉඳලා මේ දවස් ටික හරි වාකරන එක නම් වගේ මොකක්ද කියන්නේ කියන්නේ ඔයාලා වැඩ කරන්න අපන්නේ ප්‍රෝග්‍රෑම් කරනවා කරන්න ඕනේ රන් කරලා බලන්න මොකද වෙන්නේ කියලා. නැතුව ඉතින් තේරෙන්නේ නැහැ කියලා දුන්න පරිදි මම දුන්න පරිදි ඔයාලට දෙන්න පුළුවන්. ඒ වෙන්නේ හේතුව තමන් කරේ නැත්නම් තේරෙන්නේ නැහැ. ඒකයි කියන්නේ මේක ප්‍රෝග්‍රෑම් කියනවා ටිකක් කරලා බලලා රන් කරන්න ඕනේ. වැඩේ එන්නේ මෙහෙම ආසි දෙනවා ඉතින් ඔය ආස නැතුව කරන්න අමාරුයි චුට්ටක් බලලා එකක් දෙන්න. හරි කෝඩින් එකෙන් බලලා ගන්න තියෙනවනේ චුට්ටක් ඉන්න ගමන් නිකන් ඉන්නවා කම්මිලාට කරන්න. මේක මේ බලලා කරන්න අපිත් එහෙම තමයි කෝඩින් කරනවා. කරලා වැරදිනවා ඉතින් වැරදිලා ආයෙ බලන්න එහෙම තමයි වෙන්නේ. ඉතින් ආතාවක ඉදින්න කරතයි වෙන්නේ. ඉතින් මේක වලට තේරෙනවද මේක මම ෆෝලෝ එකේ රන් කරන්න පුළුවන් තේරෙනවද? වයිල් එකකින් ගන්න පුළුවන්. හරි. මේක මම තේරෙන්නේ මේක තමයි ඇවිල්ලා මේක අර ඇරේස් කතන්දරේ කියලා ඇහුවොත් ඔයාලා දැනගන්න මේක තමයි ඇරේස් කතන්දරේ කියන්නේ. තව ඇරේස් එකක් තියෙනවා මේකෙන් තව කරදරයක් මෙතන තුනක් යන මේකෙම අපිටම තියෙනවා මම තේරෙන්නේ කියලා දැන් ඔයාලා මට දැන් තරුණට අපිට කරන්න ඕනේ මට කියලා මීඩියා කියන කරනවා කියන්නේ ඒක හරි කැරි දැන්නේ මම තියෙනවා හැමෝටම නේද එතන කැරි කැරි ගාවි කියලා කෙනෙක් ගන්න ඕනේ ඕන නේද තපට පින්ටන් එක මම කරවන්නද එහෙනම් ඔයාලට දැන් හරි දාන්න මම දන්නේ වෙර්ෂන් අවුල්ද කියලා තපට ඔයාලට තියනවා කියලා කිව්වනම් පින් කරන්න නැත්නම් ප්‍රෝග්‍රෑම් එකක් ලියන්න නැත්නම් වෙනවා අර ටිකක් තියෙනවා ඒක ඔයාලට තියෙන එක ගන්න මට ඕනේ කරලා හරියන්නේ නැති මම කියන්නේ අර කෙව්වයි මේක තියෙනවා කියලා අර කෝඩින් කරන්නේ ඒවට ප්‍රෝග්‍රෑම් එකක් ලියවන්න නැත්නම් ටික ඒක කරන්න එකට හරි මේක තේරුම් ගන්න හරිද
මේ ගොඩක් ඒවා මම මට තව එකක් කතන්දරයක් කියන්නද? ඒ අපි පින් කරේ මොකද්ද? ඒ පින්ගේ අංක විතරනේ. හරිද? මම පින් කරනවා කියන්න ගන්නද? ගන්න අංක විතර නෙමෙයි පුළුවන්. මේ පින් කරන්න පුළුවන්. මොකද අකු නම් මේ පින් කරන්න පුළුවන් ඒක. හරිද? මම බලගන්න කියන්නේ ඉතින් අනික් කරන්න මතක් චා කියලා ගන්නවත් මොකද දන්නවා අකු කියන චා කැරක්ටර් එක තමයි ගන්න. දැන් කැරක්ටර් එක ගන්නේ තරලියම ගන්නද? කැරක්ටර් එක ගන්න නේම්ස් කියලා දෙන්නම්. නේම්ස් කියලා දුන්නා පස්සේ එතන තමයි නේම්ස් කීයක් දානවද කියලා කියන්න. හරිද? ෆයිබර් ලයින් එකක් තියෙන්නේ. මේකේ අගේ දැන් මොකට පින් කරනවා කියලා කොහොමද කියලා හරිද මම කරන්න පොඩ්ඩක් මේක නම් ටික කළාමයි කරනවා අගේ දැන් මොකට පින් කරන කේස් එක. අනිත් පැත්ත මාරු කරන එක. හරිද? මේක මම පොඩ්ඩ බලන්න නම් ටික පින් කරලා හරිද? නම් ටික තියෙනවා චාමයි කරවන හරිද? මේ කට්ටිය මගේ කියන කට්ටිය නෙමෙයි මම ඇරේස් කරා ඔයාලා දෙන්න හත් දෙනෙක් විතර. 5 දෙනෙක් විතර අපකට ඉන්නවනේ. ඇරේස් කෙනෙක් ටිකක් කරා ටිකක් බලන්න මේ වලට ඉන්න පොඩා කට්ටිය ටිකක් යාගෙන ඉඳලා බලන්න මොකද කරා නයිට්‍රෝත් ඒ ආයෙත් කරන දෙපාර ඉන්න කට්ටිය. එහෙන් ටිකක් එන්න මේ කරන අධ්‍යයන. දැන් මෙතනදි බලා ගන්නවා ඒකම තමයි වෙන්නේ. මෙතනදි බලා ගන්න එක. චාගෙන මම නම් ටික දෙන්න මම නම් පහක් විතර දෙන්න හරිද? නම් පහක් විතර දෙන්න. ඊට ටයිප් කරලා ඉන්න. පහක් විතර කරන අර විදිහම තමයි යන්නේ වෙනස තියෙන මෙතන. කැරක්ටර් ගන්න ඉන්නන්න. හරිද? ආන්න. ඔයාලා මෙතන මම හිතන්නකෝ මම මෙහෙම දෙන්න හරිද? කැරක්ටර්ස් පාස් කරගෙන සමානයි කියලා. මොකද සමරාහන තුල එන්නේ. හරිද? සමාන තුල එන්න ඕනේ. මම දැන්ට මම ගන්න ඉංග්‍රීසි වල අකුරු ටික ගන්න. ඉංග්‍රීසි වල කැරක්ටර් එකක්ම ගන්න. හරි? නම් නැතුව මෙතන ගන්නකෝ. හරි ඒක කියලා අරගෙන ඉංග්‍රීසි වල අකුරු ටිකක්ම ගන්නවා. දැන් පළවෙනි එක මම ගන්නවා අකුරු සිම්බල් එකක් ඉදන්. ඔයාලා දැනගන්න මම දැක්කරා මේක මෙතන මේ තනිකමාවක් දෙකේ ඉන්නේ. කැරක්ටර් එකක් කියලා. ඒතර මේකේ ඔයාලා ටයිප් කරන්න බෑ මේ ගොඩක් හරිද? ගොඩක් දැම්මොත් වරදී. ඔයාලට පේන මේක පාට සුදු පාටම පේනවද ඔයාලට? මේක ටයිප් කරලා සුදු පාටම පේනවද? එකයි තියෙන්න පුළුවන් මේ තනිකමාව දානවා එහෙනම් පොඩ නම් දානවා ඩබල් කොමා දාන්න. ඩබල් කොමා දාලා ටයිප් කරලා පස්සේ යනවා. වෙන කොළ පාට ගතිය නැති වෙන්නේ. අතෙන්දී ඔයාලා මේක කරොත් මේ කැම මේ කරන්න ගත්තේ ලේසියට ඔයාලා තේරෙන අරගේ කුංචි කියලා කතන්දර තේරෙන්නේ නැහැ කරාට. මොකද ඒකේ ඔහේ තියෙන ෆොන්ට් එකේ තියෙන්නේ. ඔයාලා එකෙන් ප්‍රැක්ටිස් කරන්න. මෙතනින් ඔයාලා කැරක්ටර් එක තනිකමාවක් තියෙනවා අනිවාර්යෙන් එක කැරක්ටර් එකයි පුළුවන්. කැරක්ටර් එකට සිම්බල් එකයි ඕන එක අංක හරි මොනවා හරි. එකයි හරි එකයි පුළුවන්. හරිද? පැහැදිලිව තේරුම් ගන්න. හරිද? ඒක එහෙම තේරුම් ගන්න. එතකොට මෙතන මම A කියලා ගන්නවා අකුරු පහ print කරනවා මම. A කියලා ගත්තා කමාවක් දැම්මා වෙන් කරන්නේ කමාවකින්. ඊට පස්සේ මෙතන B කියලා ගත්තා. C කියලා ගත්තා. හරිද? නිකන් මේ ABCD කියන නම් වෙන් කරනවා. පැහැදිලි කරනවා. D කියලා ඒ පහක් වුණත් හරි දෙක. හරි. මෙතන අර විදිහම තමයි යන්නේ ඉන්නකොට දන්නවා. මෙතන පටන් ගන්න මම IW එකක් කියනවා ඇරේස් එක පටන් ගන්න බිංදුවෙන්. හරි. මේ බිංදුවෙන් පටන් ගන්න. බිංදුව 1 2 3 4 කියලා කීවද මොකද යන්නේ මේක දැක්ක මේ එක ඔයාලා අර එක කියනවා වගේ අහයි. ඒ දෙක කියන්නේ කීයද? ඒවා දියන්න එපා. දෙක කියන්නේ දෙවෙනි එක කියන දියන්න එපා. කියන්නේ ඒ කිව්ව කියන්නේ බිංදුව 1 2 C. ඒකට ඇහුවොත් එහෙම ලියන්න. හරි. ඊට පස්සේ දැන් මට මේක පින් කරන්න බෑ මම පින් කරනවා මේක කොහොමද පින් කරන්නේ අර කලින් කතන්දරේ වලට පින් ටේප් කියලා දෙනවා දැන් මෙතන මොකද තියෙන්නේ කැරක්ටර් එක ගන්න මම පින් කරන්නේ ස්ට්‍රින්ග් එක ගන්න නෙමෙයි හොඳට තියාගන්න පින් ටේප් එක මේවා සිම්පල් වදිනවා නේ කැපිටල් මේවා අනිවාර්යෙන් සිම්පල් කැපිටල් වලින් වල දිනන කේස් සෙන්සිටිව් කියලා මොනික එක අර කැපිටල් ගැහුවා ඉතින් මට පේනවා මෙතන එන්නේ නැහැ හරිද කේස් සෙන්සිටිව් හැම එකම කේස් එක චා කියන එක මේ කැපිටල් එහෙම දාලා ලියන්න එපා කවවත් හරිද තේරුම් ගන්න ඒවා ඒ විදිහම ලියන්න සිම්පල් වලින්ම ලියන්න අර සුඩු බෝඩි වගේ කැපිටල් දාලා ලියන්න එපා ප්‍රෝග්‍රෑම් එක ලියන්න සිම්පල් වලින් ලියන්න කැපිටල් ගන්න තැන කැපිටල්ම තියෙනවා print effect එකක් දාන්න එක නිකන් පංචනක තියෙනවා මේකේ වාරයක් දැන් මේක මොනවද තියෙන්නේ මේකේ අකුරු මේ අකුරු තියෙන මොනවද අකුරුම තියෙන සිම්බල් තනි කැරක්ටර් එකක් තියෙන්නේ අකුරු නමක් නෙමෙයි ඒකට ඔයාලා නිවාරණ මෙතන ඉන්නනේ කැරක්ටර් C අකුරු මම 100 අකුරු දාන්න ඉතින් අර අපි D අකුරු දැන් ඉන්ටිජර් එකක් ඉන්නේ මෙතන දාන්න ඕනේ ඔයා 100 ලකුණත් එක්ක C එක එතකොට තමයි එයා ගන්නෙ එයා දැනගන්න මේක කැරක්ටර් එකක් දාන්නේ ටයිප් වෙන්නේ එතකොට මම කිව්වා මෙතන දැන් මොකද A තියෙන්නේ ඒ වලින් ටයිප් කරන්න මම ඒවල දැන් මෙතන මොකද ඕලු කරන්න නැතුව ටයිප් කරනවා මේක ඒවල මම බිංදු ටයිප් කරනවා බිංදුව එක දෙමු කොහේ ඒවල බිංදුව කෙනෙක් ගන්න කියලා මේවල බිංදුව තමයි ගන්න හරි ඒක කරා ඊට පස්සේ පින් කරත් ඔයාලා වෙන මෙන්න මේ පින් වෙන්න ඕනේ හරිද හරිනේ ඒ වල වෙන මේ පින් වෙනවා හරිද ඔයාලා මේක එක එතන අන්ත බිංදුව 1 2 3 4 ගත්ත කියලා 4 වෙන්නේ 4 පින් කරන්න පහේ පහට තියෙන 4 වෙන්නේ ඔය බිංදුව දෙන පටන් ගන්න අන්න කරොත් එන්නේ අරක වගේම තමයි ඊයේ කියනවා ඔයාලා පේනවනේ වෙනසක් එන්නේ නැහැ කැරක්ටර් එක අර විදිහම තමයි යන්නේ හරිද එතන ඔයාලා
නම් ටිකක් බලලා බලන්න. නම් එකත් ඉස්සලා මම නම් වලට දෙන්න. නේම්ස් කියලා මේකම තමයි යන්නේ. හරිද? මුකුත් වෙනසක් වෙන්නේ නැහැ. වෙනස එකම වෙනස වෙන්නේ මෙතන මම ගත්තොත්. හරිද? මෙතන ගියොත් මෙතන නම් ටික ආදි දාන්න ඕනේ ගලා. ඩබල් කොටේෂන් මාක් එකක්. හරිද? ඒක වෙන්නේ මොකද මම කියලා ගත්තා මෙතන නමක් දුන්නා. ඊපස්සේ ආයෙ කමාල් කියලා ගත්තා මෙතන. ඒක ඩබල් කොටේෂන් මාක් එකේ නම් වෙනවා නේද? කමාල් කියලා ගත්තා. ඊට පස්සේ ආයෙ අර මොකද්ද? මම මතක් වෙන්නේ නැහැ. නායනා කියලා කරා. පොතේ දීලා ගත්තා. නායනා කියලා ගත්තා. රෝහිත කියලා ගත්තා නිකන් නෙමෙයි මතක් වෙනවා ගන්න. අල්ලන්න අල්පුරුෂ මාත්‍රේ දාන්න ඕනේ. කරද්දි කියන මේක නම් අපිට අඳ ගන්න පුළුවන් දැක්කම මේකේ එකක් වෙනවද නැද්ද කියලා. මොකද හේතුව පාට තියෙනවනේ අපිට. අත පාටින් පෙන්වන ෆන්ක්ෂන් ටික. ඉතින් තියෙනවා ඔක්කොම පෙන්වන පාට පාටින්. ඊට පස්සේ අපි දන්න මේක ගොඩේ පිළිසිට වෙනදක්. අපි කරන්නේ මේ වගේ තමයි ID වල. අර අපිට විභාගයක් ඉන්න අපි දැනුමයි ඉන්න තමයි අපිට දෙන්නේ මේ කිසිම දෙයක් පෙන්වන්න නැති ID එක. ID එකක් කියලා කියන්නේ එන්වයරන්මන්ට් එක කියන්නේ මේක අපිට ඔක්කොම දාසස් දෙනවා. නැත්නම් මේක ෆෝල්ඩර් එක ඔක්කොම මත තියන්නේ නැහැ කෙනෙක්. සොෆ්ට්වෙයාර් එන්ජිනියර් කෙනෙක් මේක ඉගෙන ගන්න විතරයි කරන්නේ. එයාත් කරන්නේ අද කොපි කරලා පේස්ට් කරන එක තමයි ගොඩක් වෙලාවට. අපි කොපි කරලා පේස්ට් කරලා දැනන් ඉන්නේ කොහොමද කරන්නේ කියලා. ඉන්න කලින් ඉගෙනගෙන ඉන්න තෑහෙන්න. ඕනම කෙනෙක් මේකෙන් අපි උනත් කරලා දාලා කරගන්න දැනන් ඉන්න මොකටද තැනට දාන්නේ කියන එක. ඒක ඔක්කොම කෝඩ් ටයිප් කරන්න එනවා ඔටෝමැටිකලි. ඒක ටක් ටක් ගාලා ගහනවා තැන් වල. එච්චරයි. ඔය තැන දැනන් ඉන්න පුදු වෙන්න ඕනේ ඉස්සෙල්ලා. මුලදී අයන් ලියන වගේ තමයි. මුලදී එකපාරට අයන් ලියන්න බෑනේ. ඉතින් මුදු කරලා සවුම් හදලා ලියන්න පොඩි කාලේ. මේ විශ්ලේෂණ අන්නේ වගේ තමයි දත්තන් විතර වෙන්නේ. එහෙනම් කවස් ගන්න එපා එකපාරට පුළුවන් වෙන්නේ නැහැ. ප්‍රෝග්‍රෑම් බැරි කෙනෙක් නම් try කරන්න. හරි. ප්‍රෝග්‍රෑම් try කරලා තමයි පුරුදු වෙන්න ඕනේ. මම දැන් වැජ් එකේ නම් වල මේ වැජ් එකේ නමුත් අපි මම ගන්න දෙයක් නැහැ. දෙකක් නෑ හතරයි. මගේ නම දාන්න හරි. මේ මාවාරනේ. හරි. එතකොට ඔයාලා මෙතන 1යි 2යි 3යි 4යි 5යි. නම් පහක් ආව දැන් ඔයාලා මම හිතන්නේ මෙතන 4 නිවන්ද පළවෙනි තින් නම් දෙන්න ඕනේ කියලා. පළවෙනි නිවන් මම ඉන්නකොට බින්දුව කියලා දෙන්න ඕනේ. අනු කරොත් ඒකෙත් අර විදිහටම සෝරි මොකක්ද මේ කියන්නේ. මෙතන හැම වෙච්ච එක හරි වඩා වෙනවට හම්බුණා. මේ කියන්නේ මෙතන මේක දාද්දි එහෙම එකක් තියෙනවා හරිද? නේම් සමානයි පානේ හරි. මෙතන පොඩි කේස් එකක් මට චුට්ටක් මතක තියාගන්න මම මේ නෝට් එක ගන්න මගේ තියාගන්න හරි. මම ඉන්න නම් මම දැනගෙන ඉන්නවා හරි. මෙතන වෙන්නේ මොකක්ද දාන කේස් එක? දැන් මම නම් ටික මම කරනවා. මෙතන අරගෙන මම ගත්තා විදිහට මොකද? මම මේ නම් ටික නා හරිද? නම් ටික ආවා හරිද? එහෙනම් නම් ටික දෙනවා හරි. මෙතනදි වෙන්නේ දැන් මම මෙතන දුන්නේ ඉස්සෙල්ලා මේක මෙතන දුන්නේ හරිද? මෙතන දුන්නේ ඇරේ එක ඉනිෂියලයිස් වුණා හරිද? ඇරේ එකට අපි දුන්න පහක් වෙනවා කියලා ඒක හරි. ඔයාලා තේරෙනවද මෙතන හරිද? දැන් මම මේ නමක් නේ ගහන්නේ. නමක් ගහනකොට කැරක්ටර් වගේ බැහැ. කැරක්ටර් එක එකයි එන්නේ. එන්න මේකේ දැන් අපි දානකොට දාන්න ඕනේ. තව එකක් දාන්න කොච්චර ප්‍රමාණයක් අයිති වෙනවද කියලා නමට කීයක් අකුරු තියෙන්න ඕනද කියලා. මම මෙතන නමට කියලා ඕන තරම් 10 කඩේ තියෙන ගණනයක් දාන්න ඕනේ. දැන් 50ක් තියෙන කියලා දැම්ම හරියද? එතකොට ඔයාලා වෙන මෙන්න මේ වගේ දාද්දි අනිවාර්යෙන් කොටු ගණන් දෙකක් දාලා මම කියන ප්‍රමාණය මතක තියලා තිබ්බ. කොටු ගණන් දෙකක් දාලා එතකොට ඒත් එක්ක දැන් තියෙන ගාන මෙතන පහක් නම් පහ දාන්න ඕනේ නම් ගාන. නම් ගානත් එක්ක 9 තවම තන 50කට අකුරු නැති වෙන නැහැ තාම. 50කට දාලා තියන්න. එතකොට 9 9ත් එක්ක තියෙන අකුරු ගාන මෙතන ලියන්න පුළුවන් ගාන දාන්න. ඊට පස්සේ අපි දන්නේ නැහැ ඒක සංකල්ප කරන්න පුළුවන්. පස්සේ දැන් අන්නෝ රන් වෙන මේක වල. හරිද? රන් නිමල් කියලා නේද පේන පළවෙනි එක බිඳුව කියලා ආවා. ඊට පස්සේ මෙතන මම 4 දැම්මා. දැන් මෙතන උනේ කේස් එක මම මෙතන මේක දැම්මේ නැහැ. දැන් මේ කොට දිහා මේක දාන්න ඕනේ කියලා. හරිද? ඔයාලා මේ තිබ්බද දන්නේ කරන්න නම් කැරක්ටර් එක අතර කරලා තිබ්බද? වැඩම කරාද මේ වගේ ටිකක්? ඔයාලා මේක තිබ්බද? අනේ කතන්දර මෙසේජ් එකෙන් දාන්නකොට ඔයාලා මේක කරාද? මේ රේස් කතන්දරේ දිනේ කැරක්ටර් එක වෙනද කියලා. හරිද? C කතන්දරේ දාන්න බෑ මේ දැන් C එක දාන්න බෑ කැරක්ටර් එක නෙමෙයි ඉන්නේ. හරිද? කැරක්ටර් එක එක තන සංකේතයක් නෙමෙයි ඉන්නේ. අන්න ඒතකොට ඔයාලා මෙතන දෙනවා ඔය දැන් අන් කරන්න පුළුවන්. හරි? ඔයාලා මේ නම් ටික ඔක්කොම කරන්න ඕන. මොකද කරන්න ඕනේ? මම කොහොමද කරන්නේ? එළිම ගන්න for loop එකක්. හරිද? අරගෙන මෙසේජ් බලන්න ඕනේ.
මට මෙතන INT මම සමාන මෙහෙම යන ප්ලෑන් සමාන මෙතෙන්ද ඩිෆයින් කරලා INT කියනවට ගන්න බෑ උඩින් එන්න ඕනෙත් නෑ හරිද ඒටි ක්‍රම තියෙනවා ආයි වෙනම දාන්න ඕනෙත් නෑ දැන් ආස්පස්ට දැම්මා අස්සෙන් ගන්න ඉතින් මොකද එන්න එකට තියෙනවා එන්න එක රන් කරනවා එතන මම කලින් කරපු තමයි මේ නම් ටික රන් වෙන්න ඕනේ යනවා හරි අස්සෙන් නම් ටික දිගට හරිද ඔයාලට පේනවා මෙතන මේ ටැබ් ස්පේස් එක නැගිලා මේක නම් ටික පින් කරනවා පහළ පින් කරන්න ඕන මෙතන ඉන්වයින් එකක් දෙන්න හරි මම ඒක කරා ඒ නම් ටික වල පින් කරලා පේනවා මෙතන මේ මේකේ ගන්න ඔක්කොම කියනවා තියෙන නම් ටික කියනවා හරිද හරි එතෙන්දී ඔයාලා මේ මේ ටික කරන්න ඇතරි බරෝ මේ ඔයාලට මේ තරවටත් කරන්න ඕනේ ඉන්න හරිද තරවටක් අතරේ තියෙන ඉන්න කරන්න ඒතර ඔයාලා මේ තේරුම් ගන්න මේක එන්නේ දැන් ඔයාලා මෙතන මොකක්ද පින් කරා කියලා කියන්නේ මෙතන එතන තව පින් කරොත් ඔයාලා මොකක්ද මම දෙන්න පින් ටෙස්ට් එක තේරුම් ගන්න මොකද්ද වෙන්නේ කියලා මේ ලූප් එක පින් ටෙස්ට් කියලා මොකක්ද රන් කරන්නේ දැන් මොකක්ද දැන් රන් කරනවා හරිද ඕකත් හැම සැරයක් ගානම එනවා මේ එන්න එක ඇවිදින සැරයක් ගාන මේක මේ වෙනවා එන්න හොඳට මතක තියාගන්න මෙතන දාන ලූප් එක ඇතුළේ ඔයාලා රන් කරොත් මේක අර බලන්න අර මේකත් එක්ක තමයි print වෙනවා. වෙන මේකත් print වෙනවා. ආයෙ මේකත් print වෙනවා. ඒකත් print වෙනවා මේකත්. මේකත් තේරුම් ගන්න මේකේ ඔයාලා එහෙම එකපාරක් කරලා මේක print කරන්න ඕන නම් ඒක ඔයාලා මේ loop එකෙන් පිට දාන්න. පිට දැම්මොත් තමයි මේක එකපාරක් කරලා print වෙනවා. වෙන මේ අන්තිම සැරේ print වෙනවා. අන්න එහෙම loop එක ඇතුළේ කරනොත් ඒක සැරයක් ගන්න කියන සැරයක් ගන්න ඔයාලා තිබ්බොත් print වෙනවා. process එකක් තිබ්බොත් තියෙන සැරයක් ගන්න එකදී print වෙනවා. මේ වෙනවා. වැඩ කරනවා. ඒක පොඩ්ඩක් තේරුම් ගන්න. ඒක තමයි කරුණාටා කරද්දී ඕන වෙන කතන්දරේ. හරි. හරි මම හිතුවා තේරෙනවද මට චුට්ටක් මේක අවදලා දෙන්න මම කියලා දෙන්න. දැන් මේකත් එක්ක දාන්න තමයි මේ රීෆ්‍රෙෂ් කරද්දී මෙතනදී මේකත් එක දාන්න ඊට පස්සේ එතන තියෙන ගාන එතනින් දෙක දාන්න. හරි. පැහැදිලිද? ඒතර ඔයාලගේ නම්වත් ටයිප් කරගන්න පුළුවන්. අර වැඩි එහෙම ඕනේ නැහැ ඉන්ටිජර් එකක් නෑ. දැන් ෆ්ලෝට්ත් පුළුවන් ඔයාලට. ෆ්ලෝට් කතන්දරේදී අර විදිහම තමයි. ෆ්ලෝට් කියලා දානකොට අංක ටිකක් හදලා මේක අයින් කරන්න ඕනේ. එතනයි දශම ස්ථාන දෙන්න පුළුවන් ඒ විදිහට. හරි. දැන් දෙක එහෙම රන් කරවන්න පුළුවන් මෙතන. දැන් පහ එහෙම මේකෙත් ඒ විදිහටම යනවා. හරි. එතනක් කරගන්න බෑ ඒක. හරි. එතනම තේරෙන්න. ඔයා ඒකද කිව්වේ අර වේවත ඒක එතනින් පස්සේ එන්න ඕනේ කියලා. ඒක කියන්නේ වැරදි නේද? හරි දැන් මෙතන මේකේ තේරුණා ගත්ත එක කියන්නේ චුට්ටක් තේරුම් ගන්න වාට ආයෙත් දන්නේ නැහැ එහෙම නම් දීලා මම දන්න කරා වැඩි වෙද්ද දන්නේ ඒක කරා අර කරන්න ඕනෙත් ඉන්න හරිද හරි පැහැදිලිව කියන්න බෑ ඉතින් තේරෙන්නේ නැහැ නේ කරන්නේ හරි මොකක්ද කියනවද දැන් මක් කරිය හරි දැන් හරි අපිට කාල් පොඩ්ඩක් මැසේජ් දාන්න ඩිලීට් දාන්න තියෙනවා හරි පැහැදිලිව කියන්න බෑ කියලා කියනවා එයා මේ බලන්න ඉතින් ඒකයි තමයි එකයි දීලා තියෙන අවුල් කරලා තියෙන බලන්න මම රවුමක් කරලා දාලා තියෙන අතු පාටි මෙතන තියෙන දේ බලන්න එකයි දාලා තියෙනවා දෙකම එන්න කිලියෙන් දැම්ම නම් හරි කියලා හරි හරි මම ගැත්තේ වැරද්ද හරි මම මම ඉතින් මේක මට කියන්න නම් මතක නැහැ Java එක කරගෙන ඉන්නකොට තමයි කරන්නේ කිව්ව මට නැහැ හරි දැන් මේක තේරෙනවද මම ඉන්න තරවට පින් කරවන්නද ඔයාලට එන හරි හරි මම තරවට එන පින් කරවන්නද ඕනේ තරවට ඔයාලා තියෙනවා විතරක් කරන්න නැත්නම් කරලා වැඩක් නැහැ නේ කියන්නේ තමයි මැසේජ් එකක් දාලා එහෙනම් ඉතින් දැන් කවුරුත් නැහැ ඔයාලට ගන්න දෙන්න ගන්න මොකක්ද ඊයේ දැක්කත් ෆිබොනාචි සීරීස් පොඩ පැහැදිලි කරන්න මම කරේ නැහැ ප්‍රෝ මම ඒක චුට්ටක් ගන්න ඔයාලා අහලා තියෙන නම ෆිබොනාචි සීරීස් එක කියලා එකක් තියෙනවා ඒ කියන්නේ ඒකේ වෙන්නේ මෙහෙම හරිද ෆිබොනාචි සීරීස් එක කියලා කියන්නේ මෙහෙම හරිද ඔයාලට දුන්නොත් මම අහලා තිබ්බ ඔයාලා කටේ වැඩම කිව්වා ඉතින් ප්‍රොජෙක්ට් එක හදලා ෆිබොනාචි සීරීස් එක කියලා තියෙන්නේ මෙහෙම හරිද දැන් ඔයාලා පටන් ගන්න ඕනේ අංක 0 ඉඳලා යනවනේ අංක 0 1 2 3 කියනවනේ හරිද පහ කියලා තියෙනවා දැන් ඔයාලා මේක ඔක පින් කරන්න ඕන කියලාද කියන්නේ හරි පින් කර හරි මත් අතේ හරි ෆිබොනාචි සීරීස් එක කියන්නේ මේ එකතු ගන්න එක කොහොමද ගන්නෙ මෙතන මෙහෙම ගන්නේ මම පළවෙනි එකයි පංච සංඛ්‍යාව එකතු කරගන්න මෙතන ඒක නැත්තම් කියෙන්නේ පංච සංඛ්‍යාව එකතු කරගන්නවා කීයද 1යි ඊට පස්සේ ඒක එකතු කරලා ඒක දෙවෙනි සංඛ්‍යාව එකතු කරනවා කීයද දෙවෙනි සංඛ්‍යාව එකතු කරනවා කියන්නේ 2 1 එකතු කරාම 3 ඒ මේ එකතු කරලා මේ හතරවෙනි එක එකතු කරනවා සම්මයක් ගන්න එකක් හදන්න හරි ඔයාලා තියෙන විදිහට කරන්න දැන් දාන පේපර් එකට මයික් කරන්න
එතකොට ඒකට ප්‍රෝග්‍රෑම් එකක් ලියනවා ටිකක් දිගයි ප්‍රෝග්‍රෑම් අපිට C වලට දුන්නෙත් ඔකක් තියන්න. Fibonacci sequence එක මම ඔලි ගන්න කියන්නේ මට මතක නැතුව මං ගිහින් එක කරේ නෑ ඒ පාස්. Fibonacci sequence එක. මම ඕනනම් කියන්න මට කරන්න ඕනනම් කියන්න Fibonacci sequence එක. මොකද ඕක තියෙනවා ඔයාලට පෙන්නුවොත් ඔකට තියෙන ගොඩක් ඇඳලා ඔයාලා දැකලා තියෙන ඇඳලා ඔහම ඉන්ටර්ප්‍රිටර් එක ගහ බලන්න ඒක කොටු ඇඳලා හැරගෙන සීන් එකක් තියෙනවා මල් එහෙම තියෙනවා අයිටම් එක Fibonacci sequence එක තමයි. මැස් වලින් ඉන්න සමහර මැස් වලින් ලෝක කියලා තියෙනවා කියලා. Fibonacci sequence එක කියන රටාවක් තියෙන දාන්නත් හරි ඒ තමයි නමක් දීලා ඒක හදලා තියෙනවා. හරි. මම පැහැදිලි නැති කියලා මොකද්ද කියන්නේ කියලා ඒකට ප්‍රෝග්‍රෑම් එක අඳින්න ඕන හරි කියන්න මට කවුරු හරි. මම තරට පින් කරන්න ඕන නම් පින් කරන ගන්න. හරිද? කරන්න ඕන නම් නැත්නම් ඔය මාටියක් කරන්න කෝඩින් ටිකක් කරගෙන යන්න තව. තරවටවලට යන්න කලින්. ආට් එකකට තරවටවල් දියන්න දුන්නද? ඒකට තියෙනවද ආට් එක ලියන්න දෙයක්. එච්චරම අමාරු වෙදෙනවද ඔයාලට? ඇඳලා තියෙන ඉතින් ඔය දින වටේට ඇඳලා තියෙනවා. එච්චර අමාරු වෙනවා ආට් එක දෙනවා. ලියන්න පුළුවන්. එතකොට ඔයාලා පොළු පරගෙන පොඩක් හිතන්න ඕනේ දැන් ඒක හිතන්න. කපාටි දෙන්නේ නැහැ නේද? මම මේක මෙන්න මේක පින් කරලා පෙන්නන්න ඉස්සෙල්ලා මෙන්න තරවට මෙතන කියලා දාලා තියෙන ඔය CGMA කියලා දාලා තියෙන මේ තරුවක් තියෙනවා දෙන් තරු දෙකක් තියෙනවා. තරුවට කීපයක් කරන මේක තරු රටාව මේ ඔය ඉන්ටර්නෙට් එකේ තියෙනවනේ හරිද? ඉන්ටර්නෙට් එකේ තියෙනවා කෝඩ් එක කොපි කරලා පේස්ට් කරාම ඉතින් රන් වෙයි හරිද? මම කියන වෙන එකම තේරුම් ගන්න මේ ඉස්සෙල්ලා. හරිද? වෙන එක චුට්ටක් තේරුම් ගන්න හරිද? මම සයිට් එකක් දීලා පොඩක් මෙසේජ් එකක් කියනවා. සයිට් එකක් දීලා මේකෙන් එකක් දාන්න වෙනවා කියලා. මැඩම් ගත්තේ සයිට් එකෙන් මැඩම් කිව්වද ඒකෙන් ඒ තියෙන සයිට් එකේ ඕන එකක් දාන්න පුළුවන් කියලා. එනවා කියලා. හරි ඒ උදාහරණ ගැන ඕන උදාහරණයක් කියනවද? එහෙම කිව්වේ නැද්ද? ඉතින් ඔයාලට ඕන උදාහරණයක් කියන්න එක එක දීලා දෙන්න පුළුවන්. මම ඊළ පැය ගොඩක් ඉන්ස්ට්‍රක්ෂන්. මැඩම් කිව්වේ මෙහෙම කිව්වද ඔයාලට? මේවා රටාවේ print කරන්න දෙන මේවා ඊට හිතන්න ඕනේ හරිද? ස්ක්වයර් මේවා එහෙම මොකද්ද වෙන්නේ ඊට ඔයාලා කෝඩ් එක මොන විදියට පෙන්වන්න මේ කෝඩ් එක මේ වගේ එකක් දෙනවා කියලා කිව්වනම් මේ ඔයාලට පේන සමහර ස්ක්වයර් print කරලා දාලා දෙනවා නේද? කියන්නේ මෙතන මේ කෝඩ් එක දැක්කොත් නම් රන් කරලා ඉතින් කොපි කරලා පේස්ට් එකක් දාගන්න පුළුවන්. මේක වෙන එක තේරුම් ගන්න මේ පොළු දෙකක් කරගෙන යනවා මම කරන්නේ. ඔයාලා තේරුම් ගත්තා මොකද්ද වෙන්නේ කියලා හරිද? ටිකක් හිතන්න මම කරපුවාන් පස්සේ ගන්න පුළුවන්. හරි. හිතන්න ලේසි තේරුම් ගත්තට පස්සේ කරන්න පුළුවන්. මේ ෆෝල් ලූප් එක තේරුම් ගන්නවා දෙන්නේ ගොඩක් වෙලාවට බලන්න. ෆෝල් ලූප් එක තේරුම් ගන්න නැහැ අපිට. ඒකෙන් තේරුම් ගන්න කරන්න දෙන්නේ. මම සාමාන්‍යයෙන් මේ පටන් ගන්න මේ රයිට් ඇන්ගල් එක මේක සාමාන්‍ය වාරේ එකපාරට ටයිප් කරන කෙනෙක්ට මේක තමයි එන්නේ. හරි එකක් කී එකක් එකක් තියෙනවා ඊට දෙකක් තියෙනවා තුනක් තියෙනවා හතරක් තියෙනවා පහක් එහෙම වැඩි කියන එකක් තියෙනවා. ඊට පස්සේ මේක අනිත් පැත්තට ටිකක් දානවා. අනිත් පැත්තට මිරර් කෙනෙක් අනිත් පැත්තනේ. එහෙම කරනවා. දැන් මේ පිරමිඩ් කේස් එක මම ඔය ටික කරන්න හරිද? ඒක උඩ try කරන්න හරි. දැන් නැහැ කරන්න ඔක්කොම කෝඩ් නම් තියෙනවා මේ try කරපුවම කෝඩ් එක උඩ පැහැදිලි කරන්න හරි. මේ end numbers of rows කියන අපිට කැමති ගානක් ඇදගත් කරන්න පුළුවන් කතන්දර හරි. ඔය දැනට ගන්න අර එතනින් ගන්න ඕනේ මේක තමයි පළවෙනිම බේස් මේක. එකපාරට ගන්න එපා අමාරු එකක්. මෙන්න මේක තමයි පළවෙනිම බේසින් එක. right angle star කියන බටන් එක. මේක අවුලට කරගන්න බෑ ඇන්ගල් එක හරිද? ඉතින් දෙවෙනි කරත් හරියට මේක ගත්තේ. හાર્ට් එක මේක හඳුනගන්න හරිද? ඉතින් මේක චුට්ටක් මේක නම් උන්නත් නිකම් මේ ස්ක්වයර් එක print කරගන්න පුළුවන් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒක පොඩි කෝඩ් එකක් තියෙන මෙතන එක. in එක අරගෙන i++ ගිහලා මෙතන තව for loop එකක් දාගෙන තරුවක් print කරලා ස්ටෑන්ඩඩ් දාන එකක් තියෙන්නේ. මේකද කරේ අරගෙන ස්ක්වයර් එක මැදින් ක්‍රොස් වෙන එක. මැදින් ක්‍රොස් වෙන එක කරාද? අපිටවත් කරේ නෑ. අපිට දුන්නේ නිකන් තරවටාවක් දෙපැත්තට print කරනවා. අයියේ මලත් එක තරහයිද වැඩම නෑනේ. මොනවද කේස් එකක් දාගත්තද? කේස් එකක් එහෙම දාගත්තොත් තමයි ලෙක්චර්ස් සාමාන්‍යයෙන් එහෙම කරනවා. කියන්නේ කේස් දාගන්න හොඳ නෑ. ෂේපර් හිටියොත් නම් පේපර් එක ලේසි කරලා දෙනවා. ඒකයි පස්සේ වලට එහෙම අමාරු කරන්නේ නැහැ සාමාන්‍යයෙන්. ඒක ඒ වගේ ඒවා මම දන්නේ නැහැ.
ඒක තමයි මේ කෝඩ් එක ඕපන් කරලා කිව්වට ඉතින් මැඩම් ගේන නේද අයියෝ. ඒවට එපා වෙන්න දෙන්න. මැඩම් එක මුකුත් කේස් දාන්න යන්න එපා. හොඳේ. කේස් දාගන්න ගියොත් ප්‍රශ්න අර මම දැක්කේ දත්තර මොකද්ද ගිහිල්ලා දීදි කවුද අයියෝ මෙයාද කියලා මොකද කතන්දරයක් ගිහිල්ලා ප්‍රශ්න කියලා තිබුණා. එච්චස් නම් මේ ලකුණු දෙන්න අපිට ෂේප් එකේ ඉඳන් නිකන් හරි ලකුණු දෙනවා. තරගන ගත්තොත් එහෙම ඉතින් මම දන්නේ නැහැ මොකද වෙන්නේ කියලා. පුළුවන් තරම් ෂේප් එකේ ඉන්න. හරි මම හිතන කරන්න දැන් මෙතන වාට මේ කරන්න ඕනේ. හරි. ෂෙයා කරනවා. ෂෙයා කරනවා හැම දෙයක්ම මට කරලා. ඉතින් මම පැහැදිලි ගන්න පැහැදිලි තේරුම් ගන්න හරිද? තවරට එකක් කරද්දි තේරුම් ගන්න මේක එකින් එක තේරුම් ගන්න අපේ සී කරන කට්ටියටත් අපේ බැජ් එකේ එන IT කරන කට්ටියට කියනවා සී. දැන් තවරට වින්ටර් ගන්න බෑ. සිලිකන් හිස්ටරි. යා කියනවා හරි. ඕකේ. ඔයාලට කිනස් වෙන්නේ. මට දෙහිනවා ඉතින් දාලා දෙන්න කෙනෙක් අර හાર્ට් එකක් විතර ගන්න කියලා. මේක වින් කරන්න පුළුවන්. අම්මෝ යාළුවා මම හිතන්නේ ගොඩක් මොකද කේස් එකක් තමයි දින්නේ. අපිට ඔච්චර ප්‍රශ්නයක් තිබුණේ නැහැ මැඩම් අපිට එන අපිට කරේ තියෙන්නේ අපිට අපි සී තිබිලත් එහෙම වගේ අමාරු දැන් මේ. පොඩ්ඩක් මට පේන්නේ වැඩේ සවුත් වෙලා වගේ තමයි. හાર્ට් එකක් පෙන්නලා දිනවට හරියට. දැන් මැසේජ් එකක් වෙකින් මේක තමයි කරන්න කිව්වේ. හරි මම ඉස්සෙල්ලාම කරන්න හරි මම ඉස්සෙල්ලාම කරන්න හරි ඉස්සෙල්ලා වෙන විදිහක් තේරුම් ගන්න එපා ඔයාලා. මොකද්ද මේ කරන්නේ කියලා එකපාරට ඔයාලා සංකීර්ණ නැති චුට්ටක් මොකද්ද වෙන්නේ කියලා තරු ටිකක් ඉස්සෙල්ලා වින් කරලා ඉන්න බෑ. හරිද? මම ෆෝල්ඩර් පේජ් එක තරු ටිකක් වින් කරනවා. හරිද? ඉස්සෙල්ලා ඒක තේරුම් ගන්න. හරිද? බලාගන්න වෙන විදිය. හරිද? ඉතින් නිකන් තරු ටිකක් මම පින් කරනවා. හරිද? බලාගන්න. හරි ඊට පස්සේ මම ඉස්සෙල්ලා මොකද කරන්නේ? ෆෝල් ලූප් එකක් ගන්නවා. හරිද? ෆෝල් ලූප් එකක් අරගෙන පැහැදිලි තේරුම් ගන්න. හරිද? පටල ගන්න එපා. හොඳේ පටල ගත්තොත් ඔයාලා මම මේ කරනකොට පැහැදිලි තේරුම් ගන්න. හරිද? හරි බෑ තමයි දැන් කරන්න බැරි හින්දා කරනකොට බලා ගන්න. හරිද? ලේසි තේරුම් ගත්තට පස්සේ තේරෙනවා. චුට්ටක් තර්කානුකූලව හිතන්න ඕනේ. හරිද? තර්කානුකූලව හිතන්න ගියා චුට්ටක් අර මේ නිකම් හිතන්න එපා කියන්නේ අර උඩින් පල්ලෙන් හිතුවොත් තේරෙන්නේ නැහැ මේක. පැහැලම වැඩේ කරන්න ඕනේ. දැන් මම මෙහෙම කරන බලන්න හොඳ බලන්න ඉස්සෙල්ලා හරිද? හරි. පළවෙනි එක තමයි මෙහෙමයි වෙන්නේ. හරිද? දැන් මම මෙතන ඒවා නෑ නේද? තව කරන්න දෙයක්. හරි. මම ගන්න මෙතන මම දැන් අපි මෙහෙමයි දැන් අපි දැන් තරවටක්ස බාද මේ තේරුම් ගන්න මොකක්ද තියෙන්නේ කියලා හරිද? තරවටක් අපි ගත්ත ගමන් තරුව තියෙනවා. එහෙනම් තරු තියෙනවා හරිද? තරුවෙන් තන මොකක් හරි ගත්තා. එහෙනම් එකසරක් මේකේවා පේනවද? මම යන්නේ ෆොටෝ ගන්න විදිහ මෙහෙම මේ පහළට යනවා මෙහෙම. මම පිටපස්සෙන් කරන්නේ. හරිද? ඔයාලට පේන මෙතන මේ පැත්තට ආවම මොකද්ද? මේක තමයි කොලම්ස් වල කොලම්ස් කියලා කියන්නේ මේකද කොලම්ස් එක මේ රෝස් ගන්න හරිද අර අපි අර වෙක්ටර්ස් වලද තියෙන්නේ කොලම්ස් රෝස් කියලා ගන්න මෙහෙට යනවා ඔයාලා දැනගන්න මෙහෙට කීයක් යනවද කියලා දැනගන්න ඊට පස්සේ මේක පහළට කීයක් යනවද දැනගන්න මොකද දැන් තරවට අපිට මේක මෙහෙට ඉවරයක් කරගෙන යන්න පුළුවන් පහළටත් ඉවරයක් කරගෙන යන්න පුළුවන් හරිද ඒතර ඔයාලා පුළුවන් ඉස්සෙල්ලාම දැන් දෙන තේලි ගන්න තීරණය කරන්න පුළුවන් තේලි ගන්න තමයි අපි තීරණය කරන්නේ සාමාන්‍යයෙන් මේ කරද්දී හරිද තේලි ගන්න තමයි ඉස්සෙල්ලා ඔයාලා තීරණය ගන්න දෙන්නේ ඒතර ඔයාලා තේරුම් ගන්න දැන් සාමාන්‍යයෙන් මම මේ පෙරිගාන තීරණය කරන්න කලින් ඔයාලා මම පෙරිගාන මම තීරණය කරන කලින් හරිද කලින් කියන්නේ මම මෙතන INT කියන එකට බලා ගන්න හරි පැහැදිලිව ගන්න ඔන්ලයින් නිසා කොපි කරයි කියලා වෙනස් විදියට පේපර් එක හදන්නේ ඔය යන්නේ ප්‍රශ්නයක් තියෙනවා ඔයාගේ කතාව හරි පොයින්ට් එක ඔන්ලයින් හින්දා කොපි කරලා දානකොට ටක් ගාලා පේස්ට් කරලා ගන්න පුළුවන් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ නේද ඒතර ඔයාලට දෙන්නේ ඔන්ලයින් හොයාගන්න බැරි තරවටාවක් දෙයි තරවටාව කියන්නේ ක්‍රමයක් දෙයි තරු පින් කරන්න ඒ කියන්නේ සාමාන්‍ය තන වල එක හට් එකක් වගේ මම සාමාන්‍ය ඔන්ලයින් සර්ච් කරපුවාම වෙන්නේ නැතිව තියෙන ඔය තියෙනවා සයිට් තියෙනවා තියෙනවා ඒවයි ටිකක් ඇතුළට ගිහම තියෙන සමහරක් දේවල් ඒවා හොයන්න වෙලාව මදි හොයන සර්ච් කරද්දී මෙතනදී ඔයාලට ඒ වගේ එකක් දෙයි මං හිතන විදිහට මොකක් හරි නිකන් අමුතු මොකක් හරි නිකන් බේසික් නැති ඒ ඕන මොකක් හරි දෙයක් දෙයි ඒකෙන්ද චුට්ටක් එක දැනගෙන ඉන්න මොකද එයාලා දන්නවා මම කොපි කරන එයා තියෙනවා ඉතින් නිකන් එයාලා කොපි කරන සමහර ඇසස්මන්ට් එක කරන්නේ සමහරක් මේ ඉන්ටර්නෙට් එකේ ඒක දන්නවනේ එයාලා එතකොට මේ ඒකෙන්ද චුට්ටක් ඒක මතක තියාගන්න ඒගොල්ලෝ කියන්නේ නේද තියෙන දෙන්න හින්දා පොඩ්ඩක් අතස්සම් කරගන්න එපා. ඒතර බලලා පේපර් එකක් දෙයි එහෙම බලලා දෙච්ච
මෙතන ඩිලීට් එක දෙහිලි වල ලේසි වල මම බලා ගන්න වෙන දේ දැන් මම කරේ රෝස් ගන්න මතක තියාගන්න මේක වෙන ගන්න මම කියන මේ වෙන අපට මෙහෙට යනවා කොලම්ස් ගන්න කොලම්ස් එක දාන පාට යන රෝස් ගන්න අපි තියෙන්නේ කරන්නේ මෙතනදී අපි දාන දත්තේදී කෙලින් තියෙන කියන්නේ අපි එන්ටර් කරන කියන්නේ අර රෝස් ගන්න අපි මෙහෙට යන කොලම්ස් ගන්න අපි තියෙන්නේ කරන්නේ හරිද ඒක තරවට ආවම ඒ තරවට ඔටෝමැටිකලි දැන් තරවටක් කියන ඔයාට තියෙන්නේ කරන්න බැහැ නේ තරවට කොහොමද පහක් ගත්තොත් කොහොමද කොච්චර ගණන් කරනවද මෙහෙට යන ඔහොම ගත්තොත් ඔයාලා ත්‍රිකෝණයක් ඇන්දෝ තරවට මෙහෙට යන ගාන ඔයාට තියෙන්නේ කරන්න බැහැ ඔයාට කීයක් යනවද කියලා මෙතන 1 2 3 4 කියලා කිව්වොත් ඔහොම හරිද ආයෙකින්ද අපි කරන්නේ සාමාන්‍යයෙන් තියෙන්නේ කරන්නේ පහළ දෙන රෝස් ගන්න තමයි තියෙන්නේ කරන්නේ හරිද ඒ හින්දා මෙතන ඉස්සෙල්ලා මේක ගන්න හරිද ඒක ඉස්සෙල්ලා මේ කරගන්න කියනවා මෙතන ඔයාලා කරගෙන මම දැන්ට මෙතන දෙන්න මම පේරි පහකට විතර ගන්න හරිද ඒක මම ගන්න ඔහේ නම් ඔහේ සංඛ්‍යාවක් ගන්න පහක් කියලා දෙන්න ෆෝ ලූප් ගන්න හරිද ෆෝ ලූප් දෙයක් කරන් තමයි වැඩේ කරන්න හරිද හොඳට බලා ගන්න හරි ෆෝ ලූප් දෙකක් ගන්න ඉතල පළවෙනි ෆෝ ලූප් එක පළවෙනි ෆෝ ලූප් එකෙන් පහළ ටිකක් තේරුම් ගන්න හරිද හරි දැන් මම මෙතන කියලා ගන්න විතරක් වඩා ඕන දැන් i කියන එක ගන්න පුළුවන් හරි අද මම පටන් ගන්න බින්දුවෙන් හරිද බින්දුව පටන් ගන්නවා අර විදිහම තමයි යන්නේ බින්දුව පටන් ගත්තා i දැන් මම මෙතන ගන්න පහනේ i plus n අන්න කියන අඩු වෙනවා කියන්නේ පහට වැඩි අඩු වෙනවා හරිද ඊපස්සේ මොකද්ද n එකත් වැඩි වැඩි යන්න ඕන හරිද දැන් මම කොහෙද ෆෝලෝ කරලා ආරම්භ දකින්න හරි හරියම මේකෙන්ද තියෙන ෆෝලෝ එක තමයි මම කලින් කරත් එක පැහැදිලි කරලා තේරුම් ගන්න ඕනේ හරි දැන් මෙහෙම තේරුම් ගන්න හරිද මේ ෆෝලෝ එක ඇතුළේ තව ෆෝලෝ එකක් දාන්න ඕනේ හරිද හේතුව ඇයි මේ ෆෝලෝ එක ඇතුළේ තව ෆෝලෝ එකක් දාන්නේ අනිත් තේරුම් ගන්න මේක දැන් ඔයාලට මම කිව්වා ෆෝලෝ එක තව ෆෝලෝ එකක් දාන්න වෙන හේතුව එන්න තරවටා තියෙනවනේ දැන් ඔයාලා කිව්වා දැන් මෙතනදී ඔයාලා දන්නවා දැන් කොලම්ස් රෝස් ගන්න හරිය තීරණය කරගත්තා එහෙම යද්දි හරිද පේජ් දෙකක් තියෙන විතර මෙතන ෆොටෝ ටයිප් කරනවා රෝස් ගන්න තීරණය කරගත්තා අපි දැන් මෙතන යද්දි මෙතන මේ පහළ දෙන පේජ් ගන්න තමයි අපි දැන් පහ පේජ් පහක් යනවා හිතනවා දැන් පහක් යනවා හිතනවා හරිද ඒක තමයි මේ ලූප් එකෙන් තීරණය කරන්නේ ඒක අපි හොඳට තේරුම් ගන්න ඒ ලූප් එකෙන් තීරණය කරන්නේ රෝස් ගන්න කියන්නේ යටට යන පේලි ගන්න ඒක තමයි පළවෙනි ලූප් එක ඒකෙන් තමයි තීරණය කරන්නේ පළවෙනි පේජ් එක ගන්න තමයි ඒකෙන් print වෙන්නේ හරිද කරද්දි තේරෙයි ඊට පස්සේ දෙවෙනි යට එන ගාන ඒකෙන් තමයි තීරණය දෙවෙනි පේජේ print කරන්නේ එක දෙක තුන කියලා පහ පේලි පහක් කරගෙන print කරනවා තියෙන මේ පැත්තේ තියෙන ගාන නෙමෙයි පහළට තියෙන ගාන පහළට තියෙන ගාන print කරලා දැන් ඊට පස්සේ දැන් මෙතන පළවෙනි පේජේ ගත්ත කියලා එයාලා n වලට එක ඉන්දියන් පටන් ගන්න ඉතින් ඒක බිඳුව ආවා කියලා ඒක මේ පළවෙනි පේජේට ආවන් පස්සේ ඊට පස්සේ චෙක් කරන්න එයාලා කීයක් print කරන්න ඕනේද කියලා ඒ පැත්තට කියන්නේ මේ කොලම්ස් පැත්ත කොලම් කියන්නේ මේ පැත්ත කියන්නේ සිංහලෙන් කියනවා කියන්නේ පේජ් නේ ගමන් ගන්න ඔබ කොහොමද තියෙන්නේ පටන් ගන්න දැන් කොලම්ස් ගන්න මේ පැත්තට තියෙන එක ඒ තීරණය කරන්නේ දෙවෙනි දින ලූප් එක ඒතකොට අනිවාර්යෙන් දැනගන්න ලූප් දෙකක් අනිවාර්යෙන් ඕනේ හරිද ලූප් දෙකක් අනිවාර්යෙන් ඕනේ ලූප් දෙකක් කියලා කියන්නේ අනිවාර්යෙන් මොකක් හරි ෆෝ ලූප් තමයි ගන්න සාමාන්‍ය ෆෝ ලූප් දෙකක් දාගන්න ඕනේ එක ෆෝ ලූප් එකක් තමයි ෆෝ ලූප් එක ගන්නේ හේතුව එක ෆෝ ලූප් එකක් තීරණය කරන්නේ අපිට පහළට යන රෝස් ගන්න අනිත් ෆෝ ලූප් එක තීරණය කරන්නේ මෙහෙට යන ගාන අනිත් කොලම්ස් වලට යන ගාන හරි දැන් මම මෙතන පහළට මේවා ගන්න තීරණය කරගෙන ඉවරයි හරි පළවෙනිම මේක තීරණය කරලා පහක් යනකොට තීරණය කරා ඒ ලූප් එක හරි ඒ යන සැරයක් ගන්න දැන් කොච්චර පළවෙනි එක ආවනම් කීයක් print වෙනවද කියලා ඒක තමයි දැන් තීරණය කරන්නේ ඒක කොහොමද තීරණය කරන්නේ ඒක තර දිම තමයි 4 කියලා ගන්න හරිද දැන් එතනින් ගන්නකොට කලිස්සමින් ගන්න හරිද දැන් අවුල් කරගන්න එපා හරිද එතකොට ඔයාලා දැන් මෙතන INT කියලා මම මෙතන එන්නේ ගන්න එකත් ඔයාලා මෙතන වෙන එකක් දෙන්නේ එතන ගන්නකොට එතකොට මම දෙන්නම් මෙතනදී ඒ කියන එක දෙන්නම් හරිද එතන ෆෝලෝ අප් එකේ මේ යන එක තියෙන එක තියෙනවා එතන සමාන බිඳුවෙන් යන එකක් තියෙනවා එතනදි ගන්න ඕනේ ඔයාලා වෙන එකක් හරිද අර තුන්තර තේරුම් ගන්න වෙන අග වෙන අගයක් එන්නේ මේ අදාළ එන්නේව ගන්න බෑ මෙතන තියෙනව නෙමෙයි එන්න ඕනේ වෙනම වේරියබල් එකක් විදිහට ගන්න ඕනේ int j හරි මොකක් හරි k හරි මොකක් හරි එකක් හරිද එතකොට කතන්දරේ අර විදිහට තමයි යන්නේ j සමානයි බිඳුව කියලා එනවා හරිද බිඳුවෙන් පටන් ගන්න හරිද බිඳුව කියලා ආවට පස්සේ අර විදිහම යන්න ඊට පස්සේ මොකක්ද වෙන්නේ දැන් මොකද්ද වෙන්න ඕනේ හොඳට තේරුම් ගන්න j එකනේ අඩු වෙන්න ඕනේ හරි j එක අඩු වෙනවා හරිද j එක අඩු වෙන්නේ මොකට වැඩියද දැන් මෙතන අපි දැනගත්ත පේලි ගන්නට වැඩි අඩු වෙනවා කියලා හරිද දැන් අපි තියෙන ගන්න රෝස් ගන්න තියෙන එක කොච්චර අඩු වෙනවද කියලා හරිද ඒක මොකද්ද කරන්නේ අපි මෙතෙන්දි ගන්න ඔයාලා තියෙන ගන්න මෙන්න මෙතන තියෙන එක තමයි තියෙන ගන්න මෙතන ගන්න අපි n කියන එක
හේතු මම සංකල්ප බලා ගන්න පැහැදිලි කරනකොට එහෙනම් ඔයාලා පළවෙනි මෙතනට ආව කියන එන්න වලට බිඳුව ආව කියලා දන්නේ. බිඳුව ප්‍රශ්නයක් නෑ. බිඳුවේදී මෙතන ඒවල තියෙන බිඳුවෙන් එක අයින් කරලා කවුලක් වෙන්නේ නැහැ. දැන් එන්න වලට එක ආව කියලා. එන්න වලට එක එනවා. දැන් මේක තේරෙන n සමාන 1 තියෙනවා. හරිද? n සමාන 1 තියෙනකොට දැන් n වලට 1 තියෙනවා. හරිද? දැන් මම මෙතන n වලට ගන්න මම කිව්ව n වලට ගන්නවා කියලා. හරි. n වලට ගන්න. හරි. n වලට අඩු වෙනවා කියන්නේ. හරිද? එතකොට මොකද්ද වෙන්නේ? n වලට අඩු වෙන්න කිව්වම මොකද තේරුම් ගන්න මේ පටල ගන්න හොඳේ. ඒක තේරෙන්නේ නැති එක පාට මට තේරෙලා තිබුණේ නැහැ. මට තේරෙලා තිබුණා කියලා මට තේරුනේ නැහැ මුලින්ම කරනකොට ඒක පාට ටික තේරුම් ගන්න බලන්න. n වලට වැඩිය අඩු වෙනවා. දැන් n වලට වැඩිය අඩු වෙනවා කියලා කියන්නේ යාලා තියෙන එක මෙතන j කියනගේ වෙන එකක් දැන් බිඳුව වල තියෙන. n වලට වැඩි වෙනවා කියන්නේ දැන් මෙතන තියෙන උඩ තියෙන n වගේ. පළවෙනි පාරේ එන්න n වගේ. පළවෙනි පාරේ එන්න n වගේ. පළවෙනි පාර හෝල් එක ගෙනවන්නේ එකට එකතු වෙලා එන කතන්දර. ඒ තියෙන වගේ තමයි දැන් කිය දෙන්න හරියන එක. හරිද? එකට වැඩිය තමයි අඩු වෙන්න ඕනේ. හරිද? පළවෙනි සැරේ ගන්න එකට වැඩිය අඩු වෙන්න ඕනේ කියලා. හරිද? ඊට පස්සේ මෙතන ෆෝල් ලූප් එකකුත් තියෙනවනේ. අපි දැන් ප්ලස් ප්ලස් එක ගන්න බලනවා. ස්ට්‍රින්ග් මෙතනක් තමයි ප්ලස් ප්ලස් එක. හරිද? අපේ මෙතන ෆෝල් ලූප් එක බලන්න. ෆෝල් ලූප් දෙක වෙන්නේ නැහැ. මෙතන ෆෝල් ලූප් එකක් තියෙනවා. එතන බිඳුව ගන්නවා එකට වැඩිය අඩුද කියලා බලන්න. හරිද? හරි. අඩුද මොකක්ද වෙන්නේ? ඔක්තර පින් කරනවා, තව පින් කරනවා, තව පින් කරනවා නැත්නම් අයින් වෙනවා. ඊට පස්සේ මොකක්ද වෙන්නේ? ආයතනයක් මේක එකතු කරනවා. j ඒක තරවත් කරනවා නම් තරව print ඊට පස්සේ ආයතරක් මේකේ j වලට එකක් එකතු වෙලා එන්න එපා. මේ for loop එකේදී j වලට එකක් එකතු වෙන්න ඕනේ. j වලට එකතු වෙනවා කියන්නේ මෙතන එක වෙනවා. ඒක උනා මොකද්ද? මේක වෙන්නේ නැහැ. මේක අයින් වෙලා යනවා. හරිද? එහෙම තේරුම් ගන්න හරිද? දැන් මේ මම දෙක ගන්නවා නේද? අර ආයතන දෙක කරලා ගන්න ආය ගන්න. n වලට දෙක එනවා හිතන්න. තේරෙන්නේ නැහැ එකපාරට හිතන්න මම ආය කරන්න පැහැදිලි කරන්න. n වලට දෙක එනවා. හරිද? n සමාන දෙක ආව කියලා දන්නවා. හරි. n සමාන දෙකද විතර දැන් මොකද වෙන්නේ? j වලදී පටන් ගන්නදී බිඳුව n වල තියෙන දෙක. හරිද? හරි. දැන් චෙක් කරනවා. පළවෙනි සැරේදී බිඳ වෙනවා. හරි. තරුවක් print කරලා දෙනවා. තරුවක් print වෙනවා. print f එකක් තියෙනවා. ඊට පස්සේ ආයෙ සැරයක් දැන් මේ for loop එක run වෙන්න එපා. මේ for loop එක run වෙනකොට මොකද? j වලට එකක් එකතු වෙනවා. දැන් j වලට වගේ කී දෙන්නේ? දැන් j වල බිඳුව තිබ්බ දැන් j වල වගේ එක වෙනවා. එක චෙක් කරන දෙකට වඩා අඩුයිද කියලා. අඩු වෙනවා මොකද මේක මාරක් ආයෙ මේක තව තරුවක් print වෙනවා. හරිද? ඊට පස්සේ ආයෙ සැරයක් දැන් ඊට පස්සේ චෙක් කරනවා ආයෙ j එකක් එකතු වෙනවා. කීයද? j එකක් එකතු වෙනවා කියන්නේ 3 නේ එන්නේ. දැන් j වල එකතු වෙනවා j වලින් 3. දෙක ආපුවා මොකක්ද? j වල එකම තිබ්බ ඉස්සෙල්ලා. දෙක අසමානද නැහැ. එතනින් මේක බ්‍රේක් වෙනවා මේ ලූප් එක. බ්‍රේක් කරලා යනවා ඊළඟ එක. ඊළඟට n එකට යනකොට n එකට එකක් එකතු වෙගෙන යනවා. ඒ කියන්නේ 3 යනවා. 3 ගිහින් යනවා. හරිද? 3 ගියාට පස්සේ දැන් n වල දිනාගේ කිව්වේ 3 තියෙනවා. දැන් එයා ගන්නවා දැන් එයා දන්නවා මෙතන ඔටෝමැටික් ඊළඟ ලූප් එකේදී මේ n වල දිනාගේ 3 කියලා. ඒතර j කියන අගේ මෙතන 3 කියලා තමයි එයා හිතන්නේ. දැන් j වල දිනාගේ බිඳුව ආයෙ පටන් ගන්න මුලින් ඉඳලා ලූප් එක යනවා. බිඳුව. ඊපස්සේ මොකද නා චෙක් කරන බිඳුවට වැඩි 3 අඩු වෙනවා. එක තරුවක් තියෙනවා. එක තරුව පින්න වෙනවා. හරිද? ඊපස්සේ ඒක පින්ටලා ඉවරලා ආයෙ මේ ලූප් එක තව ආන්න ලූප් එක ඉවර නැහැ මේක. කන්ඩිෂන් ෆෝල්ස් උන්නේ නැහැ මෙතන. මෙතන කන්ඩිෂන් නැතිව පේනවා නේද? එතන මොකද්ද වෙන්නේ? එයාලා ආයෙ මෙතන දෙකක් එකතු කරන ජීවල. ජීවල එක එනවා. ඒක තමයි එක බලන තුනට වෙද්දි කියලා. අඩුයිනේ. එහෙනම් ඒක තව තරුවක් පින් කරන මේකේදී. හරිද? පැහැදිලි. ඊට පස්සේ ආයෙ දෙවෙනි පේජ්. ඊට පස්සේ ආයෙත් බලනවා ආයෙ එකක් එකතු කරනවා ජීවලට. ඉතින් ජීවලට එන්නේ දෙකයි. දෙකට වඩා තුන අඩුයිද? අඩුයි නම් ඒකේ තව තරුවක් පින් කරනවා. පැහැදිලිද? ඔහොම ඔය පේලි ගන්න තමයි තීරණය කරන්න මෙතන රන් වෙන්නේ. මේ පේ ලූපෙන් දින ගන්න පේලි ගන්න. දැන් පළවෙනි සැරේ පේලි දාන එක තරුවයි print වෙන්නේ. මොකද කන්ඩිෂන් එක බිඳුවනේ ගත්තේ බිඳුව යද්දි ටයිම් එක යනවා. දෙක ගත්තා නම් දෙකේ තරු දෙකක් කොහොම print වෙනවා. මේකේ ගනිද්දි තුන ගත්තා නම් තුන්වෙනි පේලි තරු තුනක් print වෙනවා. හතර පේලි ගත්තොත් එයි මෙතන හතරක් වෙනවනේ. හතරක් කොහම තරු හතරක් මේ ස්ක්වයර් කොහොම print වෙනවා. තේරෙනවද? ඒතකොට ඒක තීරණය උනේ මෙතනින්. අර වෙන පළවෙනි සැරේ එක print එකක් තරුවක් print වෙනවා. දෙකක් print වෙනවා. පේලි ගන්න දෙන්නේ කරන මේ ලූප් එක. හරිද? මට ඔන්න ඔතන තේරුණා නම් තේරෙන දේ තමයි චුට්ටක් කියනවා ආයෙත් පැහැදිලි කරන්න. ඔක තේරෙන්න ටික තමයි තියෙන්නේ ගොඩක් කියලා. තීරු සිංහල දාගෙන එක තීරු කියලා තීරු. හරිද? ඒ මම මෙතන තරුව print කරලා තව එකක් මම තේරුම් ගන්න හොඳ මම අපිට print කරලා පේන තරුව. ඒක ළඟ තරුව print කරලා පේනවද? printf එකේ තරුව. හරිද? මම ඒකේ print කරේ එතන හරිද? මොන තේරුම් ගන්න හොඳට. ඒක print කරලා තියෙන අරක හරිද? මෙතන. පරිස්සමින් තේරුම් ගන්න මේ පොඩක් පටල යනවා. තරුවක් print කරන්න අපි. තරුවක් විතරයි එන්නේ වෙන දාන්න එපා. තරුවන් print කරන්නේ තරුව print කරනවා හරිද? දැන් මේක තව අඩුවක් තියෙනවා හරිද? මම මේ රන් කරලා තවල බලන්න එක අඩුවක් තියෙනවා. රන් වෙන්නේ නැති හරිද? ඒ වගේම තරු ටික එක පේජ් එකේ print වෙන්නේ හරිද? තේරුණාද? හරිද?
මේකේ වෙන්නේ මෙතන ඔයාලා මෙතන නිව් ලයින් එකට යන්න ඕනේ අනිවාර්යයෙන්. ඒ දන්නවා නිව් ලයින් එකට යන්න ඕනේ මේ තරුව පින් කරලා පස්සේ ඒ තරුවත් ඊට උඩින් තමයි පින් වෙන්නේ. එහෙනම් අනිවාර්යයෙන් ඔයාලා නිව් ලයින් එක නිව් ලයින් එක දෙන්නේ මෙතනින් නෙමෙයි. මෙතෙන් නිව් ලයින් එකක් දුන්න හිතන්න ඔයාලා. ඔතෙන් නිව් ලයින් එකක් දුන්නොත් එන්නේ මේ ටික අපි පල්ලට පෙරවන්නේ. පල්ලට පෙරවීම. ඉතින් නෙමෙයි ලයින් එක දෙන්න ඔයාලා දෙද්දි මේක ලයින් එක දෙන්නේ කොහෙන්ද දන්නවද? නිව් ලයින් එක. වෙනම එකක් ආයේ මෙන්න මේ ෆෝලෝ අප් එක කරන තැන තමයි දෙන්නේ. මොකද ඔයාලා දන්නවා මං කිව්වා මේක දෙන්නේ පේරියක් ගන්න වෙනවනේ. පේලියක් ඔය තරුවට කොම් රන් වෙලා ඊළඟ පේලියට යන්න එපා. ඊළඟ පේලිය යන අලුත් පේලියකින් පටන් ගන්න ඕනේ. ඒ පේලිය ඉවර වෙන මේක ඉවර වුණාම එන්න ඕනේ. මේක ඇතුළේ දුන්නොත් බෑනේ. ඇතුළේ දුන්නොත් මේ තරුවට තමයි පේලිය දෙන්නේ. මේක ඉවර වෙන තැනදී තමයි ඊළඟ පේලියට යනවා. එහෙනම් මෙන්න මේ රෝ ලූප් එක ඉවර වරහනේ පිටින් තමයි ඒක දෙන්නේ. පැහැදිලිද? තේරුම් ගන්න කතන්දරේ හරි තමයි. තේරෙනවාට ඉන්ටෙක් කරලා. ඔය චුට්ටක් තේරෙන හොර වේ එකපාරට මොකද කරද්දි පොඩ්ඩක් තේරෙයි. මගන් නූලා ඉන්න දෙයක් හරිද? බලමු හරියට කියලා. මට වෙන දර ප්‍රින්ට් කරන කිව්ව තරු ගාන මෙතනින් ආවල මම පිරමිඩ් මේ පැත්තේ මම ප්‍රින්ට් කරා. මෙතන මෙතන මම තරු දුන්නේ මෙතන. හරිද? මෙතන තරු දුන්නේ මෙතන එතන ආගන්න. මම මෙතන 10ක් දුන්නා නම් අර පේන මෙතන දෙන අන්න අපේ තියෙන අඩු වැඩි යන පල්ලෙම. මෙතන. පහම දෙන්න එකක් ගත්තත් නේද? වෙනස් කරන්න. මෙතන සෝරි. ගොඩක් වෙනවා මෙතන වෙනස් කරනවා බලන්න තියන 10ක් කියලා ගත්තා. මෙතන මේ 10ක් කියලා වෙනස් වෙනවා. 10ට ගඩ වෙන්නේ නැහැ. නැත්නම් මම පහයි ගත්තේ අර කන්ඩිෂන් එක පෝල්ස් වල පහට වැඩි එකයි පහින් නවත්තන. ඒ පහකින් මෙතන දෙන්නත් ඕනේ. හරි. මෙතන 10 දෙනවා. අර වෙනතන. අර වෙනම මෙතන මේක මේ වෙන්න ගන්න. හරිද? අර පොඩි ස්තනක් වගේ කියලා තියෙන වෙනවද? ඒ මම මෙතන බින්දුවෙන් ගත්තා. බලපන් මෙතන මේක එකෙන් ගන්න. එකෙන් ගත්තා ස්තන තනින් නෑ. මේ මුලින් ඉඳලා මෙනවද? හරිද? අර මේ දෙකෙන් ගත්තොත් ඔය දරුවෝ රටාවේ උඩ කියන එක අයින් වෙලා යනවා ඉතින්. එක්කම බලන්න ප්‍රමාණය. දෙකෙන් පටන් ගන්න. අර හදන දිච්ච කතන්දර රිද්ද වලට. අන්නේ කතන්දර ගන්නවනේ මෙන්න මේ වගේ තමයි ගේමක් ගහගන්නේ. හරිද? ඒ මම කිව්වේ එක එක තැන් වල පොඩි ගේම් ගන්න. තුනක් අයින් කරලා මෙතන හතරෙන් පටන් ගන්න. පහෙන් ඉඳන් පටන් ගන්නකොට සම්පූර්ණ කරලා අයින් කියලා නිකන් පහක් විතර අයින් වෙලා කියලා තමයි බලවෙන්නේ. මෙන්න එකක් එන්නේ ඊට පස්සේ. ඔන්න වගේ ඊට පස්සේ මෙන්න මේ පැත්තට මොහොත දානවා දාන කතන්දර හිත හිතා ගන්න. හරි. බලලා තේරෙනවද කියලා මම හිතනවා මෙතන ඉඳන් මම මෙතන ඉඳන් කියලා. තමයි තියෙන්නේ. ඒක කතාවද? මට පේනවා කතන්දරේ ඕන ආය පැහැදිලි කරන්න කිව්වා බලා ගන්න. හරිද? තේරෙන කෙනෙක් ඉන්නවනම් බලා ගන්න. හරි. පළවෙනි ලූප් එකෙන් තමයි මේ පළවෙනි ලූප් එක එනවා. හරිද? මම බලා ගන්න ඉස්සරහ තේරෙන කෙනෙක් ඉන්නවනම් පළවෙනි ලූප් එකේදී මොකද වෙන්නේ? n වලට දිනාගේ කීයද දැන්? n වලට එකම තියෙන බිඳුව තනද එක තියෙනවා නේද? එක තියෙනවා. හරිද? n වල එක තියෙනට යා එක තියෙනවා. හරි. එක තියෙනවා. බලලා චෙක් කරනවා කන්ඩිෂන් එක හරි. ඇතුළට යනවා. ඇතුළට කියලා බලලා තව ලූප් එකක් තියෙනවා නේද? දැන් j වල දිනාගේ බිඳුව. j දිනාගේ දැන් කීයද? බිඳුව තියෙන්නේ. ඊට n වල දිනාගේ කීයද? 1. jn කියලා දිනුවා හිතන්නකෝ. n වල දිනාගේ 1 j වල දිනාගේ බිඳුව. ඒ බිඳුව වැඩි එක අඩුද කියලා බලන්න. හරිද? හරිද? අඩු නෑනේ. බිඳුව නෙමෙයි එකනේ ඉන්නේ. බිඳුව බිඳුව දෙක ජීවිතේ බිඳුව ජීවිතේ බිඳුව එන්නේ එක හරි බිඳුව දෙක අඩු වෙනවා ඒක අඩු හින්දා එතන පළවෙනි පාරේ තරුවක් print වෙනවා පළවෙනි පේලි හරිද හරියට තමයි මෙතන print වෙලා තියෙනවා වෙන මෙතන ඒක තමයි print වෙලා තියෙන්නේ හරි ඊට පස්සේ ආයෙ සැරයක් දැන් j වල තව එකක් එකතු වෙනවා කියලා කියනවනේ ඊට පස්සේ ඊළඟ මේක for loop එකක් විදියට තියෙනවා ආයෙකදී j එකට එකතු කරන් කියන්නේ ඊළඟ පාර j කියන එකක් එකතු වෙලා එන්නේ එක එකතු වෙලා එකට වැඩි අඩුයිද මෙතන එකනේ තියෙන n ලගේ වෙනස් වෙන්නේ නැහැ j වල විතර වෙනස් වෙනවා එක කියලා ආව මොකද උනේ එහෙනම් මේක ෆෝල්ස් වෙනවා. ෆෝල්ස් වෙච්ච එක මොකද වෙන්නේ? යාලා පිටට යනවා. පිටට යනකොට ඔයාලා වෙනවා වරහන පිට තියෙන print f එකත් එක්ක new line එක. ඒ කියන්නේ ඒක ඊළඟ පේලිය new line එකට ගන්න කියන එක කියන්නේ. මේක දැම්මේ නැත්නම් වත් අපරට මේක පහළට print වෙන්නේ නැහැ. ඒ කියන්නේ මම කිව්වේ මේක දාන තැන අනිවාර්යෙන් වැදගත් කියලා මේ new line එක. හරිද? ඒතර යා ගේට් එකක් දාලා දැන් අලුත් පෙලින් ගන්න කියලා. හරි. දැන් අලුත් පෙලින් යනකොට මොකද්ද වෙන්නේ? ආයෙ එන්න දිනගේ කීයද දැන් මාරු වෙන්න ලගේ. මෙතන එකක් එකතු කරලා යන කියලානේ. එන්න ලගේ 2යි කියලා මාරු වෙන්න ඕනේ. හරි. දැන් දී පටන් ගන්නකොට තියෙනවා කියද? බිඳුව. ආදී වලගේ බිඳුවට අඩු. බිඳුව කියලා හරි. බිඳුවට අඩු නම් එකක් තරුවක් print වෙනවා. එතකොට කොහොම print වෙනවා. හරිද? ඒ පේන්නේ. ඊට පස්සේ ආයෙ මොකද කරන්නේ? ජීවිතය එකතු වෙලා ආයෙ දෙනවා. ජීවිතය කිව්ද එක වෙනවා. එක දෙකට වැඩි අඩුයිද? අඩුයිනේ. හරිද? එකට වැඩි දෙක අඩුයිනේ. දෙක අඩු වුණාම මොකද්ද වෙන්නේ?
වැඩි එක අඩුයිනේ. ඒක අඩු වුණාම මොකක්ද දන්නවද වෙන්නේ? ඒක තමයි ආයෙසරක් තරුවක් print වෙනවා. පැහැදිලි වලට. ඊට පස්සේ ඊළඟ පාරේදී ආ J වලට එකක් එකතු වෙනවා. කීයද J වලට එකතු වෙනවා? J වලගේ දෙක වෙනවා. දෙක දෙකට වැඩි අඩුයිද? දැන් false වෙනවා. එතකොට මේක failure කට් වෙනවා. තරු දෙකක් විතර print වෙලා නවතිනවා. අතන ඊළඟ පේලිය යද්දී ආයෙ මෙතන printf අලුත් කියන්නේ අලුත් පේලියක් ගන්න ඕන ඉඳලා අලුත් පේලියකට ඊළඟ පේලියට ගන්න කියලා ඔටෝමැටිකලි කියනවා මෙතන. හරි. පැහැදිලිද? එතකොට මේක ඊළඟ පේලියට යනවා. ඔහොම දිගටම මේක යනවා ඉවරයක් කරගන්න. මේ අන්තිම එක වල වෙනවා 10ක් කියන එක. 10ක් කියන එක වෙන්න බලා ගන්න එක නැද්ද? දැන් එන්න ළඟ දින කීයද? 10ක 9ක් දිනක් තියෙනවා. 9 10 දෙකෝස 9ක් තියෙනවා හිතන්න. 9 ආව එන්න වලට එන්න තියෙන 9 දැන්. හරිද? ඔය ගන්න. J වල තියෙන කීයද? බිංදුව. පටන් ගන්නකොට තියෙන J වල බිංදුව. හරිද? J වල තියෙන බිංදුව. එතකොට මොකද්ද වෙන්නේ? 9ට වැඩිය අඩුද කියලා කී පාරක් බලපෑවද? 9 වතාවක් යනවා මේක බලන්න. 10 10 10 ගන්න 10 වතාවක් බලන්න. මෙතන 10 වතාවක් තරුටියක් print වෙනවා මෙතන. ඒක තමයි මෙතන ලූප් එක වෙන්නේ. හරිද? පොඩ්ඩක් තේරෙන්නේ නැති වෙයි මගෙන් අහන්න මම ආයෙ වෙන විදිහකට කරන්න. ඕක තමයි යන කන්සෙප්ට් එක. හරිද? තරුණට මොකද මගෙන් අහනවා කෙනෙක් වෙන විදිහට කරන්න බැරිද කියලා ඔක. වෙන විදිහකට කරන්න n කියන එකක් අරන් n දනද්දි printf එකක් ගන්න n වැඩි කිරීම වගේ කරලා එහෙම printf එකක් අරගෙන මම මෙතන ගත්තොත් ඒ නඩු වටා ගාලා මේක ඇත්තටම for loop එකක් කියන්න පුළුවන් මෙතන තරු ටිකක් මෙතන නිකන් print කරවන්න මෙතන printf එකක් කරන් තරු ටිකක් මෙතන print කරලා දාන්න පුළුවන් ඔහොම එහෙම එකක් නෙමෙයි මේ කියන්නේ for loop එකක් කියන එක දැනගන්න ඕනේ කියන එක තමයි තීරණය කරන්න මෙතනින් අහලා මේකෙන් අහලා පැහැදිලිද මේක තේරුම් නැති කෙනා තේරුම් නැහැ කියලා ඩිලීට් මැසේජ් එකක් කරලා දිනනවා ඒකට while එකෙන් බැරිද දන්න while එක දැම්මොත් වෙන්නේ ඔයාලා while එක දැම්ම පටල ගන්නවා මොකද while එකේදී මේක මෙන්න මේක ළඟම තියෙන මේ increment එක increment එක වැඩි වෙන ඒවා ටික ඔයාලට හිතා ගන්න බෑ මොකද්ද මේක අඩු වැඩි කරන්න කියලා ඒක for loop එකම while එකෙන් පුළුවන් එතන මොකද for loop එක ඉගෙන ගන්න කියලා මට චුට්ටක් කියලා ආයතන තේරෙන්නේ කෙලින්ම දාන්න තේරුන්නේ නැහැ කියලා මොකද්ද උනේ කියලා දැන් මම කරලා බලමු දැන් මෙතන මේ කරුවට මම දාන මෙන්න මේ පල්ලට දාන්න මේ කරුවට මේක ඇතුළේ දැන් පිටට දාලා බලමු මොකද්ද වෙන්නේ දැන් දිගට පින් කරනවා හරියද එනි වයින් එකක් කියන දිගට පින් කරනවා දැස් එක ඔයාලා මේක වැත්තම කතන්දර කරුවට කතන්දර වෙනවා ඔයාලම කරලා ඉස්තන ඔයාලට පේනවද කරුවට කතන්දර ඔයාලා අනිවාර්යෙන් කරලම තමයි ඉගෙන ගන්න වෙන්නේ ප්‍රධාන කරනවා මේක හරියද මේකද කියන්නේ යාර පිරමිඩ් එක මේ පැත්තනේ එක දැන් හිතන්න ඔයාලා අනිත් පැත්තට මේව කරන්න ඕනේ කියලා මොකද්ද මේ අනිත් පැත්තට පින් කරන්න අනිත් පැත්තට පින් කරන්න ඔයාලා කරන්න ඕනේ මෙතනට ආව හිතෙන්නද කාට මොකද කරන්න කියලා ඔයාලා අනිත් පැත්තට ඉතල මේක ගන්න ඒකට මම chance දෙනවා කියන්නේ මොකද වෙන්න ඕනේ මට කියන්නේ ඒක පැහැදිලි කරන්න ඕනේ තමයි දැන් මේ පැත්ත බේසික් තරවට ආවයි පින් කරන එක ඔව් ඒක හරි J මයිනස් එක හරි ඊට පස්සේ J එක පටන් ගන්න ඕනේ කීයෙන්ද ඒ හරියට දාලා තියෙන එක J මයිනස් එක හරි J එක පටන් ගන්න කීයෙන්ද දැන් ඒක මයිනස් එක නම් J පටන් ගන්න කීයෙන්ද කෝඩ් එකට ලියලා දානවා මේකට කෙලින්ම දාන කොපි පේස්ට් කරලා ඉන්ටර්නෙට් කොපි කරලා දාන්න එපා ඉතින් දැනගෙන දාන්න ඒක වැඩක් නැහැ ඉන්ටර්නෙට් එකක් දැම්මොත් J සමාන බින්ද පටන් ගන්නකොට J අඩු වෙයි යද්දි J යන ඉන්න පැත්තටනේ යන්නේ J බින්ද පටන් ගන්නවද අන්න J පහම කරනවා J පටන් ගන්න ඕනේ ඒ ක්‍රම දෙකක් තියෙනවා කරන්න හරිද එකක් තියෙනවා කරන්න අඩු කරගෙන යන විදිහ කරන්න පුළුවන් හරි ඒතකොට J මම පහෙන් පටන් ගත්තා කියලා හිතනවා කියන්නේ මම දැම්ම හරි වගේ J පහෙන් පටන් ගත්තා හරිද ක්‍රම දෙකක් J පහෙන් පටන් ගත්තොත් මම J එකක් අඩු කරගෙන යනවා හරි ඒතකොට ඔයාලට පේනවද මේක අඩු වෙනවා කියලා පේනවද මෙතන තරුවට මේක වෙන්නේ කොහොමද මේක J එක අඩු වෙනවා යනවා මේක අනිත් පැත්තේ එන්න ඕනේ එතන අනිත් පැත්තේ මේ පැත්තේ J එක වැඩි වෙන්න හරිද එයාල මිර එක නෙමෙයි මෙතන ඒ ඇතුළත මෙහෙම එකක් තියෙනවා හරිද එතන එහෙම අඩු කරගත්තාම දැන් මට ඕනේ මේක උඩ ඉඳලා වැඩි කරගෙන ඉන්න අනිත් පැත්තේ පිරමිඩ් එක මට ඕනේ අනිත් පැත්ත විතර කරන්නනේ මට තේරෙනවද දැන් මේකේදී මම මොකද උනේ මේක අනිත් පැත්ත වල කරා මේ උඩට මාරුනේ print එක දැන් පිරමිඩ් එක උඩට මාරුනා මේ පැත්ත ඉස්සෙල්ලා එකක් වැඩිපුර print වුණා පහ ඊට පස්සේ තුනක් print වුණා දෙකක් print වුණා එකක් print වුණානේ අයි මොකද ඒක අඩු වෙන්නේ print වෙන්නේ මට ඕනේ මිර කරන්න මිර කරනගෙන අරකෙම අනිත් පැත්තට ගන්න කියන්නේ
ධනක විතර මෙහෙම ගන්න. මේක නෙමෙයි මේකේ අනිත් පැත්තට ගන්න. මේක හරියද මෙතන මේකදි මම මේ කරපු එක හරියද මෙතන අනිත් පැත්තට මිනිත් එක ගත්තා ඉතල අඩු කරගෙන කියන වැඩි කරගෙන ගියේ අනිත් පැත්ත උඩට මාරු කරපෙන්නේ හරිද අනිත් පැත්තට තමයි පැත්ත තිබ්බද ඒක තරකට ගත්තා මෙන්න මේක ගන්න ගොඩක් ඕක කට් කරගන්න මෙන්න මේක මම මෙහෙවුවා ඔයාලා මෙච්චර මේක උඩ දාමු ෆස්ට් පොයින්ට් හරි ඉවන සේව් කරමු කෙනෙක් කියනකොට ඉන්න තමයි ෆස්ට් පොයින්ට් එකට දාන්න කියලාද කියනවා මෙන්න මේක අගයන් මෙතන දාන්න කියලා කියන්නේ මෙතන දාන්න කියලා කියන්නේ ඇතුළටද බලන්න කරලා විදිහට අගයන් මෙතන දාන්න කියලා කියන්නේ මෙතන දැම්මොත් මම මෙතන බලන්න මේක අන්තර බලන්න හරි මේක ඔයාලට මෙච්චර අමාරුද දුන්න අමාරු කියන්නේ එහෙම නෙමෙයි ඔයාලට ගොඩක් හිතන්න බෑ දැන් ඉස්සෙල්ලා තරමට වෝයිස් දෙන්න තමයි මොකද්ද මේ තේරෙනවද දැන් අන්න විදිහ අන්න යන්නේ නැහැ නේද කරලා බලන්න වෙනවා හරිද දැන් මෙහෙම වෙන්නේ ඔයාලා හිතන්න තියෙනවා හරිද මොකද්ද හිතන්න ඕනේ ඉස්සෙල්ලාම අංක ඉස්සෙල්ලා මොකක්ද දෙන්නේ දැන් සමග ප්‍රශ්න print කළේ මොකද මේ කරන්න කලින් මේ පැත්තට දැන් තරු ඩොට මැද ස්පේස් තියන්න කොහොමද තරු මැද ස්පේස් තියන්න ඕන නම් දැන් ඔයාලට අඩුවේ කියන පැත්තට හදාන්න නාටක දකින්න නමුත් කියන කීකේ වලද ස්ටෑම්ප් පේපර් එකට පෑද් එක ඇදින එක තමයි ඔයාලා මේක හිතන්න ගියොත් ඔයාලට කරන්න බෑ නේද තරු රටාව මාද ස්පේස් තියන්නේ කොහොමද දැන් ඔයාලා කියන්නේ මේකනේ කියන්නේ අනික ස්පේස් පොඩක් කරලා හරි මෙතනදී ඔයාලා මෙහෙම වෙන්නේ නේද තව ඔයාලගේ වෙන්නේ මේ මැද ස්පේස් එක කියන්නේ මැද ස්පේස් එක කියලා මම කිව්ව පැහැදිලිව තේරුම් ගත්තා නම් මෙතනදී ඔයාලා මෙතන පොඩි ස්පේස් එකක් තිබ්බනම් අන්න පොඩි ස්පේස් එකක් කී මම හිතන විදියට වෙන්න තේ එහෙම එක තමයි ඒක තමයි දැන් මම කරන්නේ මේ වගේ කියන්නේ එහෙම කරන්න බෑ මැද විතරක් ස්පේස් එකක් තියෙනවා ඔයාලා දෙන්න ඕනි මැදක විතරක් තියෙනවා දැන් ඒක තැන දින එක දැන් මෙතන මම දැන් තරමට ස්පේස් එක මෙතන දීපා දැන් මේ ස්පේස් එක ඇදලා වැඩි කරලා ඇදලා ගියා වගේ දැන් මෙන්න මෙතන දිවා තියෙනවා මෙතන එක තැනක විතරක් ස්පේස් එකක් තියෙනවා නම් ඔයාලා අදාළ තැනදී එනකොට if කියලා කන්ඩිෂන් එකක් දාලා මෙතනදී හරිද ඔයාලා කියන දෙවෙනි පේලිය නම් දෙවෙනි පේලිය නම් if එක ඒතර ඔයාලා කන්ඩිෂන් එකක් දෙන්න ඕනි if කියලා උදාහරණයක් හරි ඒක ගන්න ඒක අපිට මම ගහන්නේ කියලා ඔයාලා ගහන පේලිය තියෙනවනේ ඒක තමයි නෝනේ හරි if කියලා එකක් කරගෙන ඔයාලා මොකද කරන්න ඕනේ දැන් පේලිය එනවනේ දැන් පේලිය තමයි දෙන්න දැන් පේලිය එනකොට මේක තියෙනවනේ මේක ඇදලා මේක ඇදලා තීරුවා හරිද පේලිය යනවා පේලියට ගන්න ඕනේ එතකොට කීයද මෙතනදි කන්ඩිෂන් එකක් දෙනවා මෙන්න මෙතනදි කියලා දීලා අපි දුන්නා කීයද පේලිය එන්නේ සමානද අදන වාක්‍යයක දෙවෙනි පේලිය දෙනවා කියන්නේ ඉස්සෙල්ලා තුන්වෙනි පේලිය දෙනවා මොකද්ද කරන්න ඕනේ දැන් දැන් ස්පේස් එකක් දුන්නා හරියද
මෙතන ස්පේස් එකක් දෙන්න සමාන තුන ස්පේස් එකක් දුන්න ස්පේස් එක දෙන එක තියෙන තීරණය හරිද printf ටැබ් දීලා හරියට දන්නේ නැහැ මට ෂුවර් නැහැ නේද ස්පේස් එක දුන්න බලමු හරියට කීප එක ඊට කියලා මෙතන වල වෙනනේ අර මෙතන ස්පේස් එකක් කියලා පැහැදිලිද තරු රටාව දෙක මැද ස්පේස් එකක් ගහන්න ඕන මේක ගහලා වල දාන්න ඕනේ මෙතෙන්ට මේ කන්ඩිෂන් එක මේ රටාව දෙක මම දෙන්න මෙන්න මෙතන 4 3යි ඈත් වෙන 4 නේ මෙතන මේ දෙන්න හරිද පෙන් සමාන j ස්පේස් එක ගන්නවා හරියට දැන බලන්න මෙතන ඔක්කොම මේවත් එකක් නෙවෙයි එතන විතරක් ගන්න බැරි පිටින් තමයි එන්නේ මෙතන ඉඳලා එතන තමයි දෙන්නේ හැම එකක් සරක් ගන්න හැම එකම ජේක වෙනවා මේක පිටට එනවා අදින දැක දැක කරගෙන බලන්න කියන්නේ ඒක ඒ තරක තමයි අපිට කියන්නේ ඔයාලට පේනවද මේක ලේසි නෑ වැඩේ කියලා තේරෙනවද අර මේ කතන්දර හිතනවා නම් ඔයාලා එහෙම ගන්න ඕනි නැති වුණොත් පොඩක් ඔයාලා බලලා සෙට් එකක් දාලා විතර පොඩි චුට්ටක් කල්පනා කරලා කරන්න ඕනේ ඒ එන්නේ වාක්‍ය ඔක්කොම එහෙම ගන්න පුළුවන් හරිද මට පොඩක් කියන්න මම මේක අරවටවට ඕන නම් කතන්දරෙම හදලා පෙන්නන වඩ ඕනේ රටාව ටයිම් නැදේ මටත් ඔක හිතා ගන්න බෑ එකපාරට කරනකොට චුට්ටක් මාත් කරලා කරන්න බේසිකලි තේරෙනවද දැන් ඔයාලට ඔයාලට තේරෙනවද දැන් කතන්දර කරන කතන්දර ඔයාලා තීරණය කරලා දැන් චුට්ටක් ස්පේස් එක හිතන්න මේක මොකද අර කතන්දර වල කන්ඩිෂන් එකක් දාන්න ඕනේ කන්ඩිෂන් එකක් දාලා තමයි කරගන්න වෙන්නේ මොකද්ද වෙන්නේ කියලා ඒ එතකොට ඔයාලා මෙතන තීරණය කරන්න ඕනේ මොන පැත්තටද යන්නේ චුට්ටි කතන්දරේ චුට්ටක් තීරණය කරලා ඉතලා මෙන්න මේක print කරන්න try කරන්න ඉස්සෙල්ලා ඊට පස්සේ අනිත් ඒවාට යන්න ඕනේ ඒ අනිත් ඒවා හිතා ගන්න ඕනේ එතකොට තමයි පැහැදිලිද වර්ණ පුළුවන් නේද මට හිතෙනවා වර්ණ පුළුවන් මම දැන් අර ප්‍රෝග්‍රෑම් එකෙන් පුළුවන්ද මම දන්නවා මේ කරන්න පුළුවන් කියලා වර්ණ මෙච්චර අමාරු වෙන්නේ නැති ඒතකොට දැන් ඔයාලා බලන්න කෝඩ් එකනේ බලනකොට තියෙන කෝඩ් එකේ තියෙන බලන්න කන්ඩිෂන් ගොඩක් තියෙන තැන තියෙනවා ඔයාලට ඒකෙන් තියෙන දුන්නා බලලා ගැහුවා කියලා එහෙම නැතුනොත් ඔයාලා දැන් මෙතන අර එකේ මගේ අහුනේ දැන් තියෙන තැන් වලට කන්ඩිෂන් තුනක් තියන්න ඕනේ මම තියනවනේ මේ වෙන කතන්දර ටිකක් තියෙනවා ඒකේ එතකොට හිතන්න කෝඩ් එක රන් වෙන්නේ කොහොමද කියන්නේ කොහොමද කියලා කල්පනා කරලා කරන්න වැඩේ නැත්තම් මොකද වෙන්නේ කියලා හිතා ගන්න බෑ මම කල්පනා කරේ මොකද්ද කරන්න කියලා ඔයාලට මේක තේරෙනවද ඉතලා ඉතලා යනවා අයිත් ඒවා අමතක කරන්න මේ නටාව නතර කරන්න තේරෙනවද අටපණ කරලා තියන්න මෙතන තරුවක් දාන මෙතන මැද ප්‍රූෆ් එකේ මෙතෙන්දි පිනු ලයින් එකක් දීලා මෙතනින් අන්න ඒක තේරෙනවද ලූප් දෙකකින් තමයි යන්න ඕනේ ස්ක්වයර් එක පින් කරලා ස්ක්වයර් එක පින් කරලා බලමු ස්ක්වයර් එක ටීච් එක මුල මේක මම පැහැදිලි කරන වැඩ කරන්නේ ගියේ හරිද ස්ක්වයර් පින් කරද්දී ස්ක්වයර් එක පින් කරමු අපි තරුවටාවනේ පින් කරේ තරුවට කියන්නේ මේ පිරමිඩයක් වගේ ස්ක්වයර් පින් කරද්දී කොහොමද එන්න ඕනේ ඒකත් අර විදිහම තමයි යන්නේ හරිද දැන් එකින් එක අඩු වෙවි යන්නේ මෙතන මේක මෙතනින් ගත්ත J එක අඩු වෙවි යනවා J ප්‍රශ්නයක් වෙන්නේ නැහැ හරිද තරුවක් print කරනවා අවුලක් වෙන්නේ නැහැ හරි දැන්
හරිනේ. දැන් මම මේක කරනවාට මම ගත්ත දේශිත ගත්ත කොපි කරන්න හරිද? දැන් අර වගේම දිනවල පේනවද මම ෆෝලුත් එක්ක යනවා. තරුණ තමයි ඒක දිගින් ගත්ත එක නේ. කොහොම තමයි තියෙන්නේ හරිද? අර කතන්දරෙම තමයි තියෙන්නේ. මම ලයික් කරන්න හරිද? බලාගන්න ඉස්සලා අර කතන්දරෙම තමයි print කරනවා. print new line නැද්ද නේ? ඉතින් තමයි එන්නේ එක වෙනසක් වෙනවා මෙතනදී. හරිද? දැන් I කියන තියෙන්නේ. හරිද? මෙතන I කියන එක මෙන්න එකට අගයක් දීලා තියෙනවා. එච්චරයි හරිද? අපි කලින් ගත්ත එකේ තිබ්බ කොහමද? කලින් ගත්ත එකේ මොකද? line එක print කරා මෙතන. J එකක් දුන්න මෙතන මේ I කියලා අරගෙන ඉන්න ඕනේ. ඒකට හරිද? K එකක් ගත්තම enter number කතන්දරේදී තමයි මේ අර n වෙනුවට අරගෙන තියෙන මෙතන n කතන්දරය යනවා තියෙන්නේ. හරිද? මෙතන ඉතින් අරගොල්ලෝ දැන් දීලා තියෙන ෆෝන්ට් එක බලවත් රන් කරලා මොකද වෙනවා පේනවා. හරි තමයි බින්දුව තියෙන්නේ. මෙතන enter එක මම මෙතන enter the number rows එක n වලට ස්කෑන් කරලා අරන් තියෙනවා. මම කයින් කරනවා පැටලලා ගන්න. මම තමයි මෙන්න 10ක් කියලා දෙන්න. හරිද? රෝස් 10ක් විතර හැදෙනවනේ. දිගට 10ක් ගන්න. පහක් දුන්නා 5ක් කියලා. මම ඒක පැහැදිලි කරනවා. තේරුම් ගන්න දිනවත් මේ මම පැහැදිලි කරන්න කොහොමද කියලා තේරෙන්නේ නැතිද කියලා. එහෙමයි දැන් අන්න මේක හරිද? හොඳට තේරුම් ගන්න විදිය. පටල ගන්න එපා. අපෝ හරි ෆෝල්ඩ් එකක් අපෝ මෙතන මේක අපේ වගේ නම් මෙතන කතන්දරේ පේන මෙතන n සමානයි int මෙතන මම ඩිෆයින් කරන්න මෙතන int හරිද බලන්න ඉස්සෙල්ලා මොකද I කියලා කරන්නේ අමුත්ත ගැටලා තියෙන හරිද එතකොට n කියන්නේ රෝස් ගන්න හරිද රෝස් ගන්න එක ගන්නවා මෙතන n කියන පහ දුන්නා නම් මෙතන පහ දෙනවා ඒක කෙලින්ම පහ ඒකේ මාර්ගය තියෙනවා කොහොමත් එකයි n කියලා දැන් පහ දුන්නා ඊට පස්සේ බලන්න මොකද කරන්නේ දැන් I එකක් වැඩි යනවා I කතන්දරේදී මෙතනදී තියෙන I කියලා එකක් කරන් දෙනවා හරිද වැඩිපුර එකක් I කියලා ගන්නවා අතනදී තිබ්බේ මම n කියලා එකක් දැන් මෙතන I කියලා එකක් ගන්නවා n එකට දීලා අගයක් දීලා තියෙනවා දැන් හරිද ඒක තමයි මෙතන මේ මම පහ කියලාම ගත්තා බලන්න මෙතන n කියලා දෙන්න තුනින්ද පහම කියලා දෙන්න හරිද රෝස් පහක් කියන හින්දා මෙතන හරි රෝස් පහකට යනවා කියන්න හරිද මේක තේරෙනවා මේක ගන්න විදිහ තේරෙනවා I කියන එකගේ වල මොකද මම n කියලාම දෙන්නම් මම n වෙන්න ගත්ත ඉස්සෙල්ලා වඩලා ගන්න ඕනේ නැහැ එන්න මෙතනත් n ප්ලස් ප්ලස් කරනවා මේක තේරෙන කෙනෙක් ඉන්නවනේ මේක ගන්න විදිහ හරිද දැන් හිතන්න චුට්ටක් ඊට පස්සේ මොකද කරන්න ඕනේ ඊට පස්සේ කරන්න තියෙන්නේ මොකද අපිට print කරවන්න මේක තරු එකක් පොලිමර් print කරන්න ඕනේ ඊට පස්සේ අනිවාර්යයෙන් ලූප් එකක් ගන්න ඕනේ ලූප් එකක් ගන්නවද දිනවා ඔය අරගෙන කිසිම අවුලක් නැහැ ලූප් එකක් අරගෙන ඊට පස්සේ ඒකේ දැන් මම මෙතන තව එකක් වෙනවා int ඉස්සෙල්ලා ගත්තා මොකද int j කියලා නේද j කියලාම ගන්න ඕනේ j කියන එකක් ගන්නවද මෙතනදී මම j කියන එකක් ගන්නවා අවුලක් ප්‍රශ්නයක් නැහැ මෙතන මොකද්ද අපි කරන්නේ දැන් j එක මම එතන j එක බිංදුව කියලා ගන්නවා හරිද අවුලක් නැහැ ඒකෙත් අර වගේ තමයි j එක මොකද්ද ගන්න දැන් මෙතන j එක දැන් හැම එකෙන් පහක් print වෙන්න එපා මම ඉස්සෙල්ලා ගත්තේ මෙතන j එක n එකට නඩු වැඩි කරේ ඉතින් හැම පේලියෙම පහක් print වෙන්න ඕන මොකද කරන්නේ මෙතන j එක වල කෙලින්ම මෙතන පහින් ලක්කම දෙන්න j එක වල පහට ලොකු කේස් නැහැ පහට වැඩි කරලා මොකද දෙන්නේ j එක ප්ලස් ප්ලස් කරලා වැඩි කරන්නේ දැන් අරකම තමයි කෝඩ් එක වෙනසක් වෙන්නේ නැහැ කියලා මම කිව්වේ කෝඩ් එකේ ඉතින් මෙතන ලූප් එක ගත්තාම දැන් print එකක් වදින්නේ print එක තරම print කරවන්න දැක්කද තේරුණාද තග්ගා තේරුණාද වැඩි මොකද කියන්නේ අර කෝඩ් එක වෙනස් කරලා තියෙන්නේ මෙතන පහයිලක් මෙතන දාන එක විතර මේ එන්නේ නෝඩ මෙතන මම පැහැදිලි කරන අතර මම ගත්තත් ඒක වල පෙන්නන්නේ මෙතන එන්නේ කීයද එතකොට මෙතන print වෙන අර විදිහම ඉස්තන හරි කෝඩ් එක ඊළඟ මේක යන්න එපා ඒක කෝඩ් එක යන්න යන්න එපා කියන්නේ ඊළඟ පිළිගන්න එපා එතන මේ මම new line එකක් දෙනවා පැහැදිලිද අරකම තමයි ආවේ මොකද වෙනසක් නැහැ තරුව කෙනෙක් print වෙලා නැහැ තරුව වෙනවා මේක කරලා රන් කරොත් මේක මට වෙන අරකම එනවා වෙනසක් නැහැනේ ඒතර අර කතන්දරේදී මොකද මම මෙතන මෙන්න මේ කතන්දර වෙනස් කරා මේක දුන්නොත් තමයි එන්න වලට කියලා දුන්නොත් තමයි අරක මේකෙන් පැහැදිලිද
දැන් කෝඩ් එකේ තියෙන එන්ටර් කරන රෝස් ගන්න යා අතින් තියෙන එක ඉස්සෙල්ලා කලින් තියෙන එක නේ මම තේරුණාද ඔයාලට මෙන්න මෙතන දාලා මෙන්න කරන මෙන්න මේ කලන්දරේ තමයි පහක් වෙනකොට පහක් වෙනවා මම මේ වෙනස් කරන හැරක් ගන්න පේලියන ගන්න තියෙනවා මෙතනදී හතරට අඩු කරත් මම මෙතන හතර ගන්න පින් දෙන්නම් මේකේ එකක් පින් කරොත් මෙතන දැන් වයිර් තේරුම් ගන්න කියලා දෙකක් පින් කරොත් මේකේ හැදෙන්නේ දෙක ගන්න හැදෙන්නේ මේකේ තේරෙනවද එකක් ගත්තොත් මෙතන අයියේ වෙන්නේ කියලා තේරෙනවනේ වෙන්නේ කියලා කන්ඩිෂන් එක තේරෙන්නේ නැත්නම් වැඩක් නැහැ මම කියනකොට එක දැම්ම කියලා හින්දා නෙමෙයි මොකද්ද වෙන්නේ කියලා එකක් වෙලේ ඇයි එන්නේ මොකක්ද වෙන්නේ අර බලන්න මෙතනදී එතන පළවෙනි ලූප් එකේ එන්න ඕන කියන බිඳුව එන්න බිඳුවට පාටට අඩුද බලනවා පාටට අඩුයි හරියනවා බලනතාවේ චෙක් කරනවා ජේවල තියෙන බිඳුව ජේවලගේ බලන කිව්ද ක්‍රෙඩි අඩුයිද කියලා ක්‍රෙඩි අඩුයිනේ ආයෙත් තරුවක් print කරනවා ඊට පස්සේ ජේවලගේ එකක් එකතු වෙනවා ජේවල එකක් එකතු වෙනවා එකක් යනවා බිඳුවට එකතු වුණාම එක ක්‍රෙඩි වල බලනවා නෑ ෆෝල්ස් වෙනවා ඊළඟට යනවා එන්නකොට දෙකක් එනවා එන්නකොට අගේ දෙකක් එකේ බලන පාටට අඩුයිද කියලා අඩුයි ආයෙත් මෙතන ජේවලට යනවා ආ ජේවල තියෙන අගේ කිව්දෙන් පටන් ගන්න බිඳුව එකටදී අඩුයි එකක් print වෙනවා ඊපස්සේ ඒක හරි වින්ටර් ඊළඟට ආයෙ ජීවිතයක් කරනවා. ඉතින් එකක් හිතුවා ඉන්ද්‍රිය කරන එකයි. ඒක වුණාම වැඩක් නැහැ නේ ආයෙ පෝස්නේ. එහෙම තරුදයක් කොම්පියුටර් යනවා. මම තේරුම් ගන්න මෙන්න මෙතන කතන්දරෙන් තමයි තැහැන් ටිකක් වෙන්නේ. මෙන්න මේකේ අර ස්පේස් කියන තැන් අර කියන්නේ මම ඇහුවනේ. ඒවට කන්ඩිෂන් දාන්න ඕනේ. පැහැදිලිද ගන්න? ඒක මම කරවන්න තරුවටාවක් එකකින් කරවන්න ආයෙත් හරිද? ඔයාලට ඇහුවොත් කරනවා නම් කරන විදිය මේ ලූප් දෙක පොඩ්ඩක් try කරන්න ගෙදරදී කියන්නේ ඔයාලා දැන් ගියාම try කරවන්න try කරලා තේරෙන්නේ නැත්නම් කියන මම ආයෙසරක් කරන්න ඔයාලට පැහැදිලිද ප්‍රශ්න දිනවා මට චුට්ටක් කියනවාද දැන් මම පොඩ්ඩක් නවත්තන්න දාලා එක විතර කරන්න දැන් ටිකක් කියලා කරන්න මට කියන්න මොකද්ද කරගන්න කියලා මට හිතා මේක කරගන්න බැරුව මේක කෝඩ් දීලා erase කරන්න දීද්දන්න ඒක මම කියන්න බෑ ඉතින් හරි තාම ප්‍රශ්න දිනවා කියනවා නම් කියන්න චුට්ටක් කරන්න පාර තේරෙනවද මේ මැසේජ් එක අපේ තියෙන ලූප් එක හදලාදී පළවෙනිට වර්තරවට print කරලා ඉන්න ඔක්කොටම කලින් මෙන්න මම කියපු එක මුලින්ම නැත්තම් මුකුත් වෙන්නේ නැති වුණොත් ඔයාලට එකපාරට දැන් හිතා ගන්න බෑනේ මොකද්ද වෙන්නේ කියලා තේරෙනවද කතන්දර පොඩක් මේක තේරෙන හොරයි මේ අපේ IT කරන කට්ටියටත් ඔක තේරුන්නේ නැහැ සමහරලාට ඒ කියන්නේ ඔයාලට තේරෙන ටික පුදුම වෙන්න එපා එහෙම හරිද අපිට තරට තමයි print කරලා දුන්නේ අපිට අමාරුයි දුන්නේ අමාරු කියන්නේ දුන්න ටික හිතමු විතරන්න කොටුවයි ත්‍රිකෝණේ තේරෙනවනේ හරි අරවනේ ගන්න ඕනේ කොටුවයි ත්‍රිකෝණේ තේරෙනවා දැන් මෙතනදී මෙන්න මේකදී මම චිත්‍රම පොලොප් වලින් තමයි යන්නේ කන්ඩිෂන් චිත්‍ර බලලා බලන්න අර කෝඩ් උච්චායි ගන්න මම කරන්න කෝඩ් එක පැහැදිලි කරන්න එක්ස්ප්ලেইন කරන්න මොකද්ද වෙන්නේ කියලා හරිද මේ ලූප් දෙක තේරුම් ගන්න තමයි ඔක ඔයාලගෙන් අහන්නේ නැතු වෙන මොකටවත් නෑ තරු පින් කරන්න දැන් ප්‍රෝග්‍රෑම් එක තරු පින් කරන්නේ නෑ ප්‍රෝග්‍රෑම් ලියන්නේ හරිද මේ ෆෝ ලූප් එකේ වෙන්නේ මොකද්ද කියන එක තේරුම් ගන්න තමයි තරුණට පින් කරලා දෙන්නේ ෆෝ ලූප් එකේ වෙන්නේ ඇයි අපිට හිතන්න හදාගන්න ඔළුව තරකන හැකියාවක් හදවන්න හાર્ට් එකේම ගන්න එක නම් චුට්ටක් හිතා ගන්න ඕනේ හරිද කරන්න පුළුවන් ඒක මම හાર્ට් එක කරවන්න ඕනේ හાર્ට් එක කරලා මේක කරන්න එපා මම නවත්තලා දෙන කටිය නම් යන්න දැන් කාලයක් බලලා ගියද මේ දැන් ටික කරන්න අද තෙරපි උග තේරෙන කෙනෙක් නම් කියන්නේ මම අද රෑ කරන්න වෙන එක නැහැ වෙනසම තියෙනවනේ මම ලෙක්චර්ස් එක කරන පස්ස දාගන්න එපා ඔයාලට පස්ස දාගත්ත ඉඳන් මම හිතන්නේ මොකක් හරි කේස් එකක් වෙලා තියෙනවලු සද්දatu ඉන්න කියදන්න කොට ඒගොල්ලෝ කියන කහනේ ඉන්නේ දැන් ප්‍රශ්න ඊට පස්සේ මම නවත්තලා නේ හරිද එහෙනම් යනවා මම ඩ්‍රැග් කරනවා ටික චුට්ටක් බලලා කියන්න කරන්න බැරි මොකද වැඩිකම් තියෙනවා නැස් එකක් කරනවනේ හරි හරි මම ස්ටොප් කරනවා එහෙනම් හරි ඊ වෙනවා ඒක තියෙනවනේ මම ලීව් වෙන්න වෙනවා නෙමෙයි තියෙන්නේ හරි මම ආයෙ කරන්න රැයට තිබුණා මම ආයෙ තරට ආයෙ වරක් කරන්න